අකුසලයේ යටපත් කරලා කුසලයේ ඉස්මතු කරගන්න විදිහ ගැන බොහෝ දිනෙකට තේරුමක් නැහැ. ඉතින් සාමාන්‍යයෙන් එතනදී දැන් තරුණ වයසේ ගත කරන අය, මැදි වයසේ ගත කරන අය, ඒ වගේම තාමත් සවිශක්තිමත්ව කාලේ ගත කරන අය සාමාන්‍යයෙන් කාලේ ගත කරද්දී ඔබට සිතන්න බොහෝ අරමුණු තියෙනවා. එතකොට දැන් ඔබ ගිහි ගෙදර ගත කරන අය විදිහට ඔබේ පවුල ගැන ඔබ හිතන්න ඕනේ. ඊට පස්සේ ඔබේ දූ දරුවෝ ගැන ඔබ හිතන්න ඕනේ. ඔබේ රැකියාව ගැන ඔබ හිතන්න ඕනේ. ඊට පස්සේ රටේ පවතින තත්ත්වය ගැන අපි දන්නේම නැතුව හිතන්නේ නැද්ද? හිතනවනේ. ඊට පස්සේ අපි රූපවාහිනියක් බැලුවත් සාමාන්‍යයෙන් දැන් අද රටේ පවතින නාලිකාවල තියෙන ඕපාදූප වලින් ඔළුව සම්පූර්ණයෙන් පිරීලා යනවා. දැන් තරුණ දුවෙක් පුතෙක් ගත්තොත් ජංගම දුරකථනයෙන් අන්තර්ජාලයේ සමාජ ජාල අඩවි වලට ගියාට පස්සේ මොකද වෙන්නේ? විලාව යනවා ඒ දුවට පුතාට තේරෙන්නේ නැහැ. තමන් නොහිතන විදිහට කාලය ගත වෙනවා. විලාව යනවා. එතකොට සමහර විට දැනෙනවා දැන් නම් මට මේ දවසත් මදි වගේ කියලාත් හිතෙන්නේ නැද්ද සමහර වෙලාවට? සමහර වෙලාවට වැඩ වැඩි වුණාම එහෙමත් හිතෙනව නේද? එතකොට දැන් ඔය විදිහට ජීවිතේ ගත කරද්දී අර වගේ දේවල්, ඒ කියන්නේ අපි අතින් කලින් සිද්ධ වෙච්ච අඩුපාඩු වැරදි ගැන සිටිවිලි අපේ සිතට එන වෙලාවට තවත් සිටිවිල්ලකින් ඉක්මනට ඒක මොකද වෙන්නේ? යටපත් වෙලා යනවා. හැබැයි ඒක හරියට අර රබර් බෝලයක් වතුර යටට තියාගෙන ඉන්නවා වගේ දෙයක්. අපි හිතමු ඔන්න අපි හදිස්සියේ එකපාරට අසනීප වෙනවා. එතකොට අපි ඔන්න ලෙඩ වෙනවා. ලෙඩ වෙලා ලෙඩ ඇඳට වැටුණා කියලා හිතමු. එතකොට අපි හිතමු අතපය හරියට පාවිච්චි කරන්නත් බෑ. හැබැයි අපිට හොඳට සිහිය තියෙනවා. ඒත් එක්කම අපිට හොඳට කල්පනාව මෙහෙවන්නත් පුළුවන්. හැබැයි අපේ ශරීරය දුර්වලයි. එතකොට අර කලින් කරපු වැඩ කන්දරාව ඒ විදිහටම අපිට කරන්න පුළුවන්ද? බෑ. එතකොට ඒ වගේ අපි දන්නේම නැතුව අයින් වෙනවා. දැන් සමහර විට අපි නැතුව කරන්න බෑ කියලා හිතන් හිටපු වැඩ කරන්න යසාගේට ගැලපෙන ඒවා බාර ගන්නවද නැද්ද? බාර ගන්නවා. එතකොට අපිට මොකද වෙන්නේ? අපි හුදකලාවේ සමහර විට ඇඳක, සමහර විට කාමරයක් ඇතුලේ අපිට තනියම ඉන්න වෙනවා. ඕනේ තරම් වෙලාව තියෙනවා දැන්. දැන් අර කලින් තරම් දේවල් හිතන්නත් හිතට නෑ. එතකොට මොකද වෙන්නේ? එතකොට ඔන්න එකින් එක තමන්ගේ ජීවිතය ගැන පුනරාවලෝකනයක්, යලි හැරී බැලීමක් දන්නේම නැතුව අර කෙනාට සිද්ධ වෙනවා. එතකොට ඒක එහෙම සිදු වෙද්දී මතක් වෙන්නේ මොකක්ද එකපාරට? එකපාරට මතක් වෙන්නේ තමන් අතින් උණු හොඳද නරකද? ලේසියෙන් මතක් වෙන්නේ නරක නේද? ඉතින් අපිට සාමාන්‍යයෙන් කෙනෙක් අපිට බැනපු එකක්ද වැඩිපුර මතක් වෙන්නේ? එහෙම නැත්නම් ආදරෙන් කතා කරපු එකක්ද? මොකද්ද? හිතේ හැටි තේරුම් ගන්න. දැන් අපි හිතමු ඔන්න අපි අවුරුදු 3-4ක් අපිට හොඳ යාළුවෙක් ඉන්නවා. මේ යාළුවා අපි ගැන ආදරෙන් බැලුවා කියලා හිතමුකෝ. එතකොට හදිස්සියේ ඒ යාළුවා අපිට දවසක් හොඳටම සැර කරනවා. දොස් කියනවා. එතකොට අපේ හිතේ සමහර විට අර ගලේ කිටුව වගේ අපිට ඊට පස්සේ අර අවුරුදු 3-4 හොඳට හිටපු එක මතකද අමතකද? එතනින් එහාට අපි අල්ලගන්නේ මොකක්ද? අර කියපු සැර වචන නේද? ඒතර බලන්න අපි අපේ ජීවිතවල
අපි සිත පුරුදු කරලා තියෙන හැටි. අපේ හිතේ පහසුවෙන් පිහිටන්නේ අකුසලී. කුසලයේ නංවා ගන්න, කුසලයේ තුල සිත පිහිටවන්න ලේසිද අමාරුද? අමාරුයි. එතකොට පින්නතුනේ දැන් ඔන්න අර වගේ තනියම ලෙඩ ඇඳට වැටිලා හරි මොනවා හරි හේතුවක් නිසා හුදකලා වුණාට පස්සේ හොඳට මොකද වෙන්නේ? ජීවිතය ගැන මතක් වෙද්දි අයියෝ මට අරක වැරදුනානේ. මට මෙතන වැරදුනානේ. මං අතින් මෙහිම වෙලා තියෙනවානේ. දැන් මට මොනවා වෙයිද? කියලා හිතට විතරකෙන්න පටන් ගන්නවා. මොනවා කරලා තිබ්බේ නැත්තන්ද? හිත වඩලා තිබ්බේ නැත්තම්. භාවිත චිත්ත. හිත හොඳට වැඩලා තිබ්බේ නැත්තම් ඒක වෙනවා. ඒකයි පින්නතුනි දැන් ඔබ ඔය ගත කරන සාමාන්‍ය ජීවිතේ තියෙන අනතුර. දැන් ඔහොම ඉන්නකම් ගානක් නැහැ. හැබැයි යම් දවසක අප කාටත් තනිවම මේ සිද්ධියට මූණ දෙන්න වෙද්දී අසරණ වෙන එකේ සීමාව මෙතකයි කියන්න බෑ. ඒ නිසා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා මේ ගැන හිතලා තියන්න ඕනේ. මේ ගැන හිතලා Tamanගේ සිතෙන සිතිවිලි ගැන මනා අවබෝධයකින් යුක්තව භාවිත කරන ලද සිතක්, වඩන ලද සිතක් ඇත්තෙක් බවට පත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි පින්නතුණී ගොඩාක් අසරණ වෙනවා. දැන් දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට බ්‍රාහ්මණයෝ දෙන්නෙක් ආවා. කවුද ආවේ? බ්‍රාහ්මණයෝ දෙන්නෙක්. අතකෝ ද්වේ බ්‍රාහ්මනා ජින්නා වුද්දා මහල්ලකා අද්දගතා වයෝ අනුප්පත්තා. ඉතින් ඔන්න ඊ타ත්ම දි รา පත් වුණු වයෝවෘද්ධ වුණු මහලු වූ හොඳටම වයසටපත් වුණ කොහොම වයසටපත් වුණද? වීසං වස්ස සතිකා ජාතියා. උපතින් අවුරුදු කීයක්ද? උපතින් අවුරුදු 120ක් වෙච්ච. දැන් මේ කාලේ නම් අවුරුදු 120ක් වෙච්ච අය ගැන අපිට අහන්න ලැබෙනවද? නෑනේ නේද? දැන් අපේ ආයුෂය අඩු වෙලානේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කාලේ සාමාන්‍යයෙන් අවුරුදු 20 කියන්නේ පරමායුෂ. එතකොට මෙහිම වෙච්ච බ්‍රාහ්මණයෝ දෙන්නෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. කොහොම හරි හැරමි ටික ගහ ඉන්නේ නැති නේද? ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසක ඉඳගත්තා. එකත් පසක හිටිය මේ බ්‍රාහ්මණවරු දෙන්නා. දැන් බ්‍රාහ්මණ කියන්නේ උසස් කුලයක්ද පහත් කුලයක්ද? උසස් කුලයක්. මේ බ්‍රාහ්මණවරු දෙන්නා කියනවා භාග්‍යතුන් වහන්සේට මයමස්සු භෝගෝතම බ්‍රාහ්මනා ජින්නා වුද්දා මහල්ලකා අද්දගතා වයෝ අනුප්පත්තා වීසං වස්ස සතිකා ජාතියා. භවත් ගෞතමයන් වහන්සේ අපි උපතින් වයස 120 හැවිරිදි වූ දි รา පත් වුණු වයෝවෘද්ධ වුණු මහලු වුණු හොඳටම වයසටපත් වුණු බ්‍රාහ්මණවරු අපි දිරලා ඉන්නේ. අපි වයෝවෘද්ධයි මහලුයි හොඳටම වයසයි. අනේ ස්වාමීනි තේචම්හා අකත කල්යාණා. අනේ අපිට යහපත් දෙයක් කරගන්න බැරි වුණා. අවුරුදු 120ක් ජීවත් වුණත් යහපත් දෙයක්, කල්යාණ වූ දෙයක් කරගන්න අපිට බැරි වුණා. අකත කුසලා කුසලයක් කරගන්න බැරි වුණා. අකත බීරුත්තානා අපට බිය රහිත දෙයක්, දැන් බිය සහිත බවට උත්තරයක් හදාගන්න, බිය සහිත බවට රැකවරණයක් හදාගන්න, ආරක්ෂිත තැනක් හදාගන්න අපිට බැරි වුණා. ඕවදතුනෝ භවං ගෝතමෝ. අනේ බවත් ගෞතමයන් වහන්සේ අපට අනුශාසනා කරත්වා, අවවාද කරත්වා. අනුශාසතුනෝ භවං ගෝතමෝ. අනේ භවත් ගෞතමයන් වහන්සේ අපට අනුශාසනා කරත්වා, කරනසේක්වා. යං අම්හාකං අස්ස දීඝරත්තං හිතාය සුඛායාති. අපට බොහෝ කාලයක් හිතසුව පිණිස
පවතින දෙයක් දේශනා කරත්වා කියලා කිව්වා. ඒතර බලන්න පින්නතුනේ උපතින් අවුරුදු 120ක් ගත වෙලා හිත සතුටින් තියෙන දෙයක් වෙලා නැහැ. දැන් ඔබ හිතන්න දැන් මම මේ කියන්නේ දැන් මේ දේශනා අහද්දී ඔබ හිතන්න ඕනේ කවුරු ගැනද? ඔබ ගැන. මතක තියාගන්න ලෝකෙට පේන්න මොන දේ කළත් වැඩක් නැහැ. අපට අවංකව තමයි අපට අපේ ගමන යන්න තියෙන්නේ. ලෝකෙට පේන්න මොන දේ කළත් වැඩක් නැහැ. එතකොට දැන් ඔබට ඔබේ ජීවිතේ ඔබ බයට පිළිසරණක් හදාගත්තද? අර මං කිව්වා වගේ දෙයක් ඔබට වුණොත් ඒ අවස්ථාවේදී ගොඩාක් සතුටින් අනේ හොඳයි මට දැන් විවේකයක් ලැබුණා. මම දැන් හොඳට මම කලින් අහපු ධර්මය මං සිහි කරගන්නවා කියලා ධර්මයේ සිහි කරගෙන සතුටින් ඉන්න පුළුවන් සිතක් ඔබට තියෙනවද ඔබ එක්තෙන් වුණොත්? හිතලා බලන්න. ජීවිතේ බොහොම සතුටින් සිහි කළ විට සිත පිනා යන ආකාරයට සිහි කරන්න පුළුවන් දේවල් ඔබ සිදු කරලා තියෙනවද? එහෙම දේවල් සිදු කළා වුණත් ඒ කරපු දේවල් යටපත් වෙන විදිහට හිත පසුතැවීමට ගෙනියන අකුසල් ඔබ අතින් වෙලා තියෙනවද? කල් දාන්න එපා. දැම්මම පිළියමක් හදාගන්න. එතකොට ඔබට ඒ අකුසලය බැහැර කරලා ඒ අකුසලයේ වෙනුවට උතුම් කුසලයක් උපදවාගෙන ඒ කුසලයේ තුල උපන් සතුටෙන් ඒ අකුසලයේ දැම්ම යටපත් කරගත්තොත් ඔබ කවදා හරි අසරණ වෙච්ච දවසට ඒ අකුසලයේ ඔබ යට කරන්නේ නැති වේවි. මොකද ඔබ දැන්ම මේ අකුසලයේ යට කරන හැටි ඉගෙනගෙන ඉන්න නිසා. විශේෂයෙන්ම මේ දේශනාව මම කරන්න කල්පනා කරන්න එක හේතුවක් තමයි පහුගියදා ඔබට මතක ඇති අපි සේව බේබි නමින් පුණ්‍ය ව්‍යාපෘතියක් දියත් කළා. මේ පුණ්‍ය ව්‍යාපෘතියේදී දිවයින පුරා රෝහල්වල ප්‍රසූතාගාරවලටත් ඒ වගේම ශල්‍යාගාරවලත් ලංකාවේ ලදරු ශ්වසනාධාර උපකරණ තිබුණේ නැහනේ. ඉතින් එහි ජාතික අවශ්‍යතාවයේ මුළුමනින්ම පූර්ණේ කරන්නට ලැබුණා. දැන් හැම වසරේම දරුවන් දහස් ගණනකගේ ජීවිත බේරෙනවා. ලොකු පිනක්. එතකොට එතනදී අපි ඒ ගැන ඔබට කරුණු පහදලා දෙද්දී කියපු කරුණක් ගොඩාක් දෙනෙකුගේ හිතට වැදිලා තිබුණා. ඒත් එක්ක අපට යම් යම් ප්‍රතිචාර ලැබුණා. ඒ අනුව තමයි මේ අපි හිතුවේ විශේෂයෙන්ම මේ කරුණ පහදලා දෙන්න ඕනේ කියලා. ඒ තමයි ඒකෙදි අපි මතක් කළා දැන් අපි අතින් නොදැනුවත්ව හරි සසරෙදි හරි සමහර විට මොනවද වෙලා තියෙන්න පුළුවන්? ගබ්සා ආදිය කුසට ආපු දරුවෙකුගේ ජීවිතයක් නැති කරපු අවස්ථාවක් තියෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්ද බැරිද? පුළුවන් නේ. දැන් සමහර විට ඔබ මේ වෙද්දිත් ඒ බඳු දෙයකට මූණ දීලා ඉන්නවා වෙන්න පුළුවන්. එතකොට පින්නතුනේ ඉතින් අපි සඳහන් කළා එහෙම වෙලා තියෙනවා නම් මේ පුණ්‍ය ව්‍යාපෘතියත් එක්ක එකතු වෙන්න. මොකද මේකෙන් දරුවන් දහස් ගණනකට වාර්ෂිකව ජීවිතය ලැබෙනවා. එතකොට අර අපි කලින් අපි අතින් වෙලා තියෙන අකුසලේ අපට ඒක දැන් වෙලා ඉවරනේ නේද? ඒ අකුසලේ වෙලා ඉවරයි. එතකොට වෙලා ඉවරයි නම් එහි විපාකයක් තියෙනවද නැද්ද? විපාකයක් තියෙනවා. එතකොට ඒ විපාකේ යටපත් කරලා විපාක දෙන්න පුළුවන් විදිහේ ප්‍රබල පිනක් කරගත්තොත් අර අකුසලේ සිහි වෙද්දි පවා ඊට ප්‍රතිවිරුද්ධව අපි කරපු යහපත් වූ ප්‍රබල කුසලයේ සිහි කරද්දී අපට අර අකුසලයේ යටපත් කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්.
ඒකට ඒක රුකුලක් වෙනවා කියලා අපි කිව්වා. ඉතින් ඒකෙදි අර අපිට දැනගන්න ලැබුණ සමහර අම්මලා අතින් සමහර විට ගොඩාක් හිතන්නේ මතන්නේ නැතුව ඒ වගේ කරපු දේවල් තියෙනවා. ඒතර ඒ අය ඉතින් මේ පුණ්‍ය ව්‍යාපෘතියත් එක්ක එකතු වුණා. නමුත් මම හිතුවේ අද එහෙම හරි දැන් ඒ වගේ දේවල් ඔය එක පැත්තක් විතරයි. තව දේවල් තියෙනවනේ එහෙම. දැන් සමහර විට සමහර අය අතින් ප්‍රාණඝාත අකුසල් වෙලා තියෙනවා. ප්‍රාණඝාත අකුසල් වෙලා තියෙනවා. දැන් මට මතකයි එක මහත්තයෙක් හිටියා. යාට පිළිකාවක් හැදිලා. හදිස්සියේ ඉතින් මේ ලොකුවට ධර්මයට හිත අලවගෙන හිටපු කෙනෙක් නෙවෙයි. නමුත් වෛද්‍යවරු කියලා තිබ්බා තව මාස 3යි ජීවත් වෙන්න කියලා. ඊට පස්සේ ඒ අම්මා ඉතින් අපි මට මතක හිටිට මම ඕස්ට්‍රේලියාවේ ඉඳිද්දී සිඩ්නි වලදී ඒ අම්මා මේ අනේ ස්වාමින්වහන්සේ අපි මේ මහත්තයාට මේක තාම කිව්වේ නෑ. ස්වාමින්වහන්සේ පොඩ්ඩක් හිත හදන්න පුළුවන්ද කියලා එක්කරගෙන ආවා. එතකොට එවිද ගන්නත් අමාරුයි. නමුත් ආවට පස්සේ හොඳ සිහිය තිබුණා. මං කතා කරලා මං ඉතින් හිත ධර්මයේ තුල පිහිටවන්න ඉතින් ලොකු ධර්මයක් ඔය වෙලාවට කියන්න බෑනේ. නමුත් හිත යම් කුසලයක් තුල පිහිටවලා මොකද එයා කලින් ධර්මයේ පුරුදු කරපු කෙනෙක් නෙවෙයිනේ. ඒත් හිතට එකපාරට ඔරොත්තු දෙන්නේ අපි ගොඩක් දේවල් කිව්වොත්. මං ඇහුවා ඔබතුමාගේ හිතට පසුතැවෙන මොනවා හරි තියනවාද? චුට්ටක් වෙලා ඉඳලා කිව්වා අනේ ස්වාමින්වහන්සේ එක දෙයක් තියෙනවා මම ඒක හීනකින්වත් හිතුවේ නෑ මට ඒක හිම මතක් වෙයි කියලා. නමුත් මට දැන් ඒක ආයෙ මතක් වෙනවා. දැන් ඒකයි ඕකේ වැඩි. දැන් මේ වෙලාවේ අපිට ඒක හිතෙනවද? දැන් අපේ අතින් කලින් වෙච්ච දේවල් මේ වෙලාවේ අපිට ඒක තේරෙන්නේ නෑ. හැබැයි සුදුසු වෙලාව ආවට පස්සේ ඒකම හිතේ හොල්මන් කරන්න පටන් ගන්නවා. ඒක තමයි හිතේ හැටි. හිත දුර්වල වෙද්දී මෙයා කියනවා ස්වාමින්වහන්සේ මට එක දෙයක් තදින් මතක් වෙනවා දැන්. මං හිතුවා මොකද්ද මහත්තයා? ඊට පස්සේ මහත්තයා කියනවා ස්වාමින්වහන්සේ මට මතකයි මම පුංචි කාලේ තරුණ කාලේ අපේ යාළුවෝ කට්ටියක් හිටියා. අපිට අපේ හිටපු අයියා කෙනෙක් හිටියා හොඳ ඇඟ හයියයි. ගොඩාක් ශක්තිමත් ඇඟක් තිබ්බා. එයා ඇහුවාම ඉතින් ওই වගේ ඇඟක් හදාගන්නේ කොහොමද කියලා කිව්වලු ඉබිමස් කාලා කියලා. මොනවා කාලාද? ඉබිමස් කෑපුවාම ඇඟ හයි වෙනවා කියලා. ඊට පස්සේ මේ යාළුවෝ කට්ටිය මොකද කළේ? කොහොමරි ඉබ්බෙක් හොයාගත්තා. ඉබ්බෙක් දැන් ඉබිමස් කෑවම මොකද වෙන්නේ? ඇඟ හයි වෙනවනේ. ඊට පස්සේ මොකද කළේ මේ ඉබ්බව අරගෙන දැන් ඉබ්බගේ දැන් මස් ගන්න බෑනේ ඉබ්බා කට්ට අස්සර රිංගනවනේ. කට්ට අස්සර රිංගලා ඉඳිද්දී ඒ ඉබ්බගේ කට්ට පැලිනකන් ගල් වලින් ගහලා ලොකු ගල් අරගෙන අර කට්ට චුරු වෙලා යනකන් ඉතින් ඉබ්බයි ලේ වැගිරිලා චප්ප වෙනකන් අර ඉබ්බයි කට්ට කඩලා එහෙම තමයි මරලා කාලා තියෙන්නේ. එතකොට දැන් මෙයා කියනවා ස්වාමින්වහන්සේ මට ඕක මගේ ඔළුවේවත් තිබ්බේ නැති එක. මට මේ දැන් මං ඊට පස්සේ ඉගෙන ගත්තා රස්සාවක් කරා බැන්දා ඕස්ට්‍රේලියාවට ආවා. ස්වාමීනි මට ඕක මගේ ඔළුවේවත් මතක තිබ්බේ නෑ. නමුත් දැන් මතක් වෙනවා. අනේ ස්වාමීනි ඕකමයි කිව්ව මතක් වෙන්නේ. දැන් ඒ විස්තරය ඇහුවට පස්සේ දැන් මෙයාගේ හිත සකස් වෙන්නේ කොහේ යන්නද? තිරිසන් අපායට. මේ කර්මයේ මතු වෙනවා මේ. ඊළඟට විපාක දෙන්න. හේතුව මොකක්ද? හිත පටුයි. මොකද්ද හේතුව? අන්න ඒක තමයි අපි තේරුම් ගන්න ඕනේ දේ. හිත මොකක්ද? හිත පටුයි. හිත පළල් වුණා නම් මොකද වෙන්නේ? හිත පළල් වුණා නම් ඔය වගේ අකුසලයක් ඔය විදිහට මතක් වෙන්නේ නැහැ. ඒ වෙනුවට හිත පළල් බවට පත් කරන්න උපකාර වුණු ඒ අප්‍රමාණ වූ සිතවිල්ලේ සිත පිහිටනවා. මේ ගැන හරි ලස්සන විස්තරයක් තියෙනවා පින්නතුනේ. ඔබ අහලා තියෙනවද සූත්‍ර දේශනාවක් කරජකාය සූත්‍රය කියලා?
අහලා තියෙනවද? ඒ හරි ලස්සන විස්තරයක් තියෙනවා. මම එකකින් චූටි කෑල්ලක් ඔබට මතක් කරලා දෙන්නම්. භාග්‍යතුන් වහන්සේ වදාලා නාහං භික්කවේ සංචේතනිකානං කම්මානං කතානං. මහණෙනි මේ හිත මෙහෙवला කරපු කර්මවල සංචේතනිකව කරපු කර්මවල උපචිතානං අපපටි සංවිදිත්වා වියන්ති භවං වදාමි. දැන් මුලින් නාහං භික්කවේ කියලා තමයි පටන් ගන්න. කියනවා මහණෙනි මම දැන රැස් කළ කර්මයන්ගේ දැන රැස් කළ කර්මයන්ගේ ඒ කර්ම විඳින්න නැතුව මොනවා කරන්නේ නැතුවද? විඳින්න නැතුව වෙනසියෑමක් දේශනා නොකරමි. එතකොට අපි දැන කරන ලද කර්ම මොකද වෙන්නේ? නැති වෙලා යනවනම් නැති වෙලා යන්නෙත් මොනව කරලා වෙලාද? විපාකයක් උපදවා දීලා. විපාකයක් උපදවා නොදී දැන කරන කර්මයක වෙනසියෑමක් දේශනා කරන්නේ නැහැ කිව්වා. තංචේකෝ දිත්තේවා ධම්මී උපපජ්ජේවා අපරේවා පරියායේ. ඒත් කොහොමද විපාක ලැබෙන්නේ? එක්ක මේ ජීවිතේම විපාක ලැබෙනවා. දිත්තේවා ධම්මී. ඊට පස්සේ උපපජ්ජේවා. එහෙම නැත්නම් ඊළඟ ජීවිතේදී විපාකයක් උපද්දලා දෙනවා. ඒ කරපු කර්මේ දැන කරපු කර්මයන්ගේ එහෙමත් නැතිනම් අපරේවා පරියායේ නිවන් දකින ಜಾති දක්වාම මතු වෙමින් යට යමින් යම් වෙලාවක විපාක දීලා නැති වෙලා යනවා. ඒතර මේ මොනවද අපි දැන කරන කර්මවල විපාක. එතකොට නත්වේවාහං භික්කවේ සංචේතනිකානං කම්මානං උපචිතානං අපපටි සංවිදිත්වා දුක්ඛසන්ත කිරියං වදාමි. මහණෙනි මේ දැන කරන ලද කර්මයන් ගේ විපාක නොවින දුක් කෙලවර කිරීමක් මම කියන්නේ නෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට ඔබ මොහොතක් හිතන්න. ඉතින් අපි සසරේ කොච්චර කර්ම කරලා ඇද්ද? අපි සිත මෙහෙවා කොතරම් කර්ම කරලා ඇද්ද? ඒතර කොහොමද මේ කර්ම ෂේ වෙන්නේ? එතකොට කර්ම ෂේ වෙන ක්‍රමයක් අපි සකස් කරගත්තේ නැත්නම් අපි සිදු කරන ලද කර්මවල විපාක අපිට විඳින්න වෙනවාමයි. එතකොට මෙතනදී බුදුරජාණන් වහන්සේ හරි ලස්සන කරුණක් දේශනා කරනවා. සකෝසෝ භික්කවේ ආර්ය ශාවකෝ. මහණෙනි මෙහිලා ආර්ය ශ්‍රාවකයා ඔන්න ඒවං විගතා විජ්ජෝ විගත ව්‍යාපාදෝ අසම්මූලෝ සම්පජානෝ පතිස්සතෝ. අන්න ව්‍යාපාදේ දුරු කළ තරහ බැහැර කළ ගැටීම් බැහැර කළ සිතින් යුක්තව මුලාන වූ සිහියෙන් යුක්තව මනා සිහියෙන් යුක්තව පිහිටුවාගත් සිහියෙන් යුක්තව මෙත්තා සහගතේන චේතසා ඒකං දිසං පරිත්වා විහෙරති. මෛත්‍රී සහගත සිත එක දිශාවකට පතරවගෙන වාසය කරනවා. මොන සිතද? මෛත්‍රී සිත ඔන්න එක දිශාවකට පතරවනවා. ඒ විදියටම මෛත්‍රී සිත දෙවෙනි දිශාවට පතරවනවා. තුන්වෙනි දිශාවට, හතරවෙනි දිශාවට ඔය විදිහට අප්‍රමාණ වූ ප්‍රමාණ රහිත වූ මෙත් සිත දස දිශාවටම පතුරවා වාසය කරනවා. ඒ උඩ යට සරසට හැමතැනම විපුල වූ මහත්ගත වූ මෛත්‍රී සිත හොඳට වඩනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් එයාගේ හිත මොකද වුනේ? පළල් වුණාද පටු වුණාද? පළල් වුණා නේද? දැන් අපේ එහෙම නැත්තම් අපේ හිත පටු වෙලා නේද තියෙන්නේ? දැන් ගොඩාක් වෙලාවට ඔබේ හිත ගොඩාක් අයගේ හිත පටු වෙනවා තමන්ගේ පවුලට. එයා හිතන්නේ තමන්ගේ පවුලේ යහපත විතරයි. ගොඩාක් අයගේ හිත තමන්ට පටු වෙනවා. තමන් මුල් කරගෙන දැන් මගේ කියලා අපි තියන් ඉන්න දේවල් තියෙනවානේ. ආන් ඒ ටික විතරයි ඔළුවේ වැඩ කරන්නේ.
ඒ ටික විතරයි වැඩ කරන්නේ. ඊට පස්සේ පුංචි දෙයටත් අනේ මට මේක නැති වෙනවන්නේ එහෙම කොහොමද කියලා හරි පහසුයි ජීවිතයක් උනත් නැති කරන්නේ යාට. ඇයි? හිත මොකද උනේ? පළල්ද පටුවේද? පටුවේ. පටුවේ. ඒක ගිහියාට කියලා පැවිද්දට කියලා නෑ. අපි හිතන විදිහ මත සමහර විට පැවිද්දෙක් ඉන්න පුළුවන් තමන් ඉන්න කුටියට ආසාවේ. ඒතර හිත පටු වෙනවා කොතෙන්ටද? කුටියට. ඊට පස්සේ යාට ඒ මත තමයි හැමදේම ගොඩ නැගෙන්නේ යන්න සීමාවක් ආවා. අපි මගේ ආත්මය කියලා. අපේ ජීවිතේ වටේ ගොඩ නගා ගන්න දේවල් තුල හිත හැසිරෙන්න පටන් ගන්නවා. එතකොට හිත සමස්ත ලෝකේ විවිධ අරමුණු තියෙද්දී හිත සෙන්ට්‍රලයිස් වෙනවා. මධ්‍යගත වෙනවා. හැසිරෙන ප්‍රධාන වශයෙන් හැසිරෙන තැන් ටිකක් තියෙනවා. මොනවද ඒ තැන් ටික? අර අපි පටු සිතෙන් හදාගත්ත සීමාව. ඒක විවිධ කෙනාට විවිධයි. දැන් සමහර අය එයා ගෙදරගෙන ලොකු කල්පනාවක් නැහැ. කල්පනාව තියෙන්නේ මොකක් ගැනද? තමන්ගේ දේශපාලන පක්ෂය ගැන. හැම වෙලාවෙම කියන්නේ මොකක් ගැනද? පක්ෂය ගැන. එතකොට එයාගේ හිත පටු වෙලා තියෙන්නේ මොකද්ද? ඒක තමයි එයාගේ සීමාව. ඒ වගේ අපි හැමෝම විවිධ විදිහට හිත පටු කරගෙන ඉන්නවා. මේ විදිහට පටු කරගෙන ඉන්න හිත පළල් කරගන්න කියලායි භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. පටු හිතක පුංචි දෙයක් ලොකු විපාකයක් උපදවනවා. පටු හිතක් ඇතුව ඉන්නවා නම් පටු සිතක් ඇතිව වාසය කිරීම නිසා සමහර විට පුංචි අකුසලයක් යාව නිරයට කැඳවාගෙන යනවා. දැන් බලන්න අර මහත්යට වෙච්ච දේ. දැන් එයා අර ඉබ්බා මරපු සිද්ධිය නේද? ඒක හොඳ නැති එකක් ඒ සිද්ධිය. නමුත් එයාට ඒක මතක් වෙද්දී ඒක යටපත් කරගන්න විදිහක් නැහැ. යටපත් කරන්න තරම් පළල් දෙයක් සිහි කරන්න නැහැ එයාට. ඒතකොට මොකද වෙන්නේ? අර පුංචි දේම ඉස්මතු වෙලා ඇවිල්ලා එතනම හිත පිහිටලා එයා මරණින් මතු තිරිසන් ලෝකේ ඉබ්බන් අතරටම යනවා. දැන් බලන්න වෙන විදිහ මේක. නමුත් භාග්‍යවතුන් වහන්සේ වදාලා මහණෙනි හිත පළල් කරන්න. කොහොමද හිත පළල් කරන්නේ? දැන් හිත පළල් කරන ක්‍රම ගණනාවක් තියෙනවා. ඒ අතර එකක් තමයි අප්‍රමාණ වූ මෙත්සිත. සියලු ලෝක සත්වයන් කෙරෙහි පතුරා වාසය කිරීම. භාග්‍යතුන් වහන්සේ වදාලා සෝ ඒවං පජානාති, මේ විදිහට මෙත්සිත වඩනා ශ්‍රාවකයා මේ විදිහට දැනගන්නවා. පුබ්බේ කෝමේ ඉදං චිත්තං පරිත්තං අහෝසි අභාවිස්තං. මගේ සිත පුබ්බේ කෝමේ ඉදං චිත්තං. මේ මගේ සිත කලින් පරිත්තං අහෝසි. පොඩි පටු වෙලා තිබ්බේ. අභාවිතං. භාවිතා කරලා තිබ්බේ නෑ. භාවිතා කරලා නෑ කියන්නේ. හිත භාවිතා කරනවා කියන්නේ මොකද්ද? තේරුම් නැති දේවල් කල්පනා කරගෙන ඉන්න එකද? නෑ. කුසලයේ තුල හිත හික්මවීමට කියනවා හිත භාවිතා කරනවා කියලා. එතකොට කුසල් අරමුණක් තුල අපි හිත භාවිතා කරලා නෑ. අන්න අභාවිතං. දැන් හිත අප්‍රමාණ මිත්සිතක් සියලු දිශාවලට පතුරමින් වාසය කරමින් ඉන්න කෙනා දැන් හිතනවා මෙහෙම. මම කලින් වඩපු නැති හිතක් ඇතුවයි හිටියේ. මගේ හිත පටුවට තිබ්බේ. හැබැයි ඒතරහි පනමේ ඉදං චිත්තං අප්පමානං සුභාවිතං. නමුත් දැන් වනාහි මාගේ මේ සිත සුභාවිතයි. මනාකොට වඩන ලද හිතක්. ඒ වගේම අප්‍රමාණයි. මගේ හිත දැන් අප්‍රමාණයි. දැන් එයා පටු සීමා තුල ඉන්නේ නැතුව සියලු සත්වයන් කෙරෙහි අප්‍රමාණ මෙත්සිත වැඩුවා. දැන් හිත පළල් වෙලා. එතකොට කියනවා
යංකෝ පන කිංචි පමාන කතං කම්මං. යම්ම වූ ප්‍රමාණකෘත කර්මයක් තියෙනවා නම් මොන කර්මයක් තියෙනවා නන්ද? ප්‍රමාණකෘත කර්මයක්. ඒ කියන්නේ දැන් අර වගේ එකක්. දැන් අර ඉබ්බ මරප එක මොන කර්මයක්ද? ප්‍රමාණකෘත කර්මයක් ඒක. පමන කරන්න පුළුවන් අපිට ඒක. මෙහිමයි කියලා. නමුත් මෙත්සිත කියන්නේ අප්‍රමාණ එකක්. එතකොට අර වගේ ප්‍රමාණකෘත කර්ම වෙලා තියෙනවා නම් දැන් අර ගබ්සාවක් වුණා කියමු කෙනෙක් අතින්. ප්‍රමාණකෘත කර්මයක් ඒක. ඒක අප්‍රමාණ එකක් නෙවෙයි. ඒකේ විපාකේ අපිට පනවල ඉවර කරන්න බැරි නෑ. ඒ සමහර විට ආත්ම භාව 1000ක් ගිහිල්ලා හරි ඒක මොකද වෙන්නේ? ඉවර වෙනවා. නමුත් නිසි පරිදි වඩපු මෙත්සිතේ විපාකය අප්‍රමාණ වූ විපාක පින්පල උපදවනවා. එතකොට පින්නතුනේ දැන් එයාගේ හිත පළල්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එයා මෙහෙම හිතනවලු. යංකෝ පන කිංචි පමාන කතං කම්මං. යම් ආකාරයකට ප්‍රමාණකෘත වූ කර්මයක් මං අතින් වෙලා තියෙනවා නම් නතං තත්‍රා වසිස්සති. එහෙනම් ඒ කර්මය මේ අප්‍රමාණ වූ හිතේ දැන් හිත අප්‍රමාණයිනේ. ඒකේ අරකට ඉඩ නැහැ. ඒකේ පිහිටනවද? ප්‍රමාණ කරන්න පුළුවන් එකක්. ප්‍රමාණ කරන්න පුළුවන් එකක් ඒකේ රඳන්නේ නෑ. මොකේද රඳන්නේ නැත්තේ? අප්‍රමාණව වඩපු සිතේ රඳන්නේ නෑ. එතකොට කියනවා න තත්‍රාව තිට්ඨතිති. එහි පිහිටන්නේ නෑ. එතකොට අපේ අකුසල් මතක තියාගන්න බොහෝ අකුසල් ප්‍රමාණකෘත ඒවා තියෙන්නේ. එතකොට මේ ප්‍රමාණකෘත අකුසල් පමන කළ හැකි අකුසල් ඒවා අපි හිත අප්‍රමාණ බවට පත් කරගනිද්දී දැන් මේ අපේ මෑණියන් වහන්සේලා මේ උතුම් කසාවතක් දරාගෙන මෙත්සිත වඩමින් දානය පුරුදු කරමින් ඒ වගේම උතුම් ගුණධර්ම වඩමින් කරන්නේ මොකක්ද? හිත අප්‍රමාණ ස්වභාවයට පත් කරන්න උත්සාහ කරන එක. සමහර අය ඉන්නවා ඒ අය දන් දෙන්න හරි ආසයි. මෛත්‍රී සිතෙන් දන් දෙනවා. අන්න සිත අප්‍රමාණ බවට පත් කරනවා එක විදිහකට තවත් විදිහකට. ඒතර ඕන් දැන් ඒ කරන ලද ඒ දාන ආදී කුසල් පමන කළ නොහැකි ගුණ ඇති මහා සංගරුවන කෙරෙහි පිහිටවද්දී එතකොට අප්‍රමාණ වූ පින්පල මොකද වෙන්නේ? ඉපදිනවා. එතකොට පින්නතුනේ දැන් මෛත්‍රී චිත්ත විමුක්තිය තමයි. එතකොට දැන් මෛත්‍රී චිත්ත විමුක්තියක් වගේ තැනකට ගෙනියන්න පහසුයි. එතකොට ඒ වගේ හිත දානය ආදී උතුම් ගුණයන්ගෙන් ප්‍රගුණ කරන කෙනාට එයා ටික ටික මොකද කරන්නේ? හිත අප්‍රමාණ ස්වභාවයට ටික පත් කරගන්නවා. එතකොට අර ප්‍රමාණකෘතව කරපු දේවල් වලට හිතේ ඉඩක් නැති වෙලා යනවා. තේරුණා නේද? එතකොට ප්‍රමාණකෘත කරපුවා පුංචි විපාකයක් උපදවලා දීලා නැති වෙලා යනවා. හරියට මොකක් වගේද? බුදුරජාණන් වහන්සේ ලෝණඵල කියන සූත්‍රයේදී හරි ලස්සනට මේ කරුණ විග්‍රහ කරලා දුන්නා. කොහොමද? බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා මහණෙනි ඒක මෙන්න මේ වගේ දෙයක්. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මහණෙනි ඉද භික්කවේ ඒකච්චස්ස පුග්ගලස්ස අප්පමත්ත කම්පි පාපං කම්මං කතං. ඔන්න එක්තරා පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා අල්ප මාත්‍ර වූ පාප කර්මයක් කරගෙන ඉන්නේ. මොන පාප කර්මයක්ද? අල්ප මාත්‍රකින් පොඩි පාප කර්මයක් එයාටින් වෙනවා. එතකොට එයාටින් උනේ පුංචි පාප කර්මය තමේනං නිරයන් උපනේති. ඔහුව නිරයට ගෙනියනවා. දැන් බලන්න කෙනෙක් ඉන්නවා ඒ පුද්ගලයා පොඩි පවක් කරන්නේ. හැබැයි ඒ පොඩි පව ඒ කෙනාව කොහෙටද ගෙනියන්නේ? නිරයට ගෙනියනවා. ඉද භික්කවේ ඒකච්චස්ස පුද්ගලස්ස. ඔන්න තවත් පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා තාසි සංඤේව අප්පමත්තකම් පාපං කම්මං කතං.
ditta ධම්ම වේදනියං හෝති. ඒ පුද්ගලයාට ඒ පුද්ගලයා තිනුත් අර කර්ම වෙනවා කියමු. අර අල්ප මාත්‍ර වූ පාප කර්මෙම වෙනවා. හැබැයි ඒක ඔහු නිරයට ගෙනියන්නේ නැහැ. මොකද්ද වෙන්නේ නැත්තේ? ඔහුව නිරයට ගෙනියන්නේ නැතුව මොකද වෙන්නේ? ඒක ditta ධම්ම වේදනීය වෙනවා. ඒ කියන්නේ මේ ජීවිතේ විපාකයක් දීලා අවසන් වෙනවා. දැන් බලන්නකෝ පින්නතුනේ. කර්මය දෙන්නෙකුට වැඩ කළේ දෙවිදිහකට නෙහෙනම්. එකම කර්මයකින් එකම අකුසල කර්මයකින් එහෙනම් එක්කෙනෙක් නිරයට ගෙන ගියා මරණින් මත්තේ. ඒ අකුසල කර්මයේම කරපු තවත් කෙනෙක් මොකද උනේ? මරණින් මත්තේ. යාට එහි විපාකයක් නැති විදිහට ditta ධම්ම වේදනීය මේ ජීවිතේ යම් විපාකයක් උපදවලා දීලා නැති වෙලා ගියා. දැන් අපි හිතමු දැන් අරක කියලා. මොකක්ද අර ඉබ්බගේක? ඉබ්බව මරපු සිද්ධිය. එයාට ඕක මතක් වෙද්දි අපි හිතමු ඒ මතක් වීම නිසාම එයාට ඒ තුල හිත පිහිටලා ඒ කර්මෙන්ම එයා ඉබ්බන් අතර ඉපදුනා කියලා. ඉබ්බන් අතර ඉපදිලා තවත් කවුරු හරි ඒ ඉබ්බව මොකද කරන්නේ? ඒ ඉබ්බව අපි හිතමු මස් කරා කියලා අර විදිහට. ඒතර එයා එහෙම ආත්ම භාව ගානක් දුක් විඳී. සාමාන්‍යයෙන් අපි දන්නවනේ දැන් තිරිසන් සතෙකුට දුන්න දානයකත් ආනිසංස 100ක විපාකයක් තියෙනවානේ. ඒ වගේම තමයි අපි සතෙකුට උනත් අකුසලයක් කරොත් ඒකේ ඒ වගේම 100 ගුණයක් 1000 ගුණයක් සමහරට විපාකය අපේ පස්සෙන් එනවද නැද්ද? අපේ පස්සෙන් එනවා. එතකොට පින්නතුනි දැන් අපි හිතමු ඕක මොතෙන්ද සම්බන්ධ වෙලා හිටපු තව කෙනෙක් හිටියා කියලා. එයාට මොකද වෙන්නේ? එයාට මේ ජීවිතේ සමහර විට එයාගේ පිට කොන්දට මොනවා හරි වැටෙනවා. වැටිලා පිට කොන්ද හොඳටම තුවාල වෙනවා. තුවාල වෙලා කොන්ද කැඩෙනවා. නමුත් ඒකට ප්‍රතිකාර කරගෙන සුවපත් භාවයට පත් කරගන්නවා. දැන් බලන්න. දැන් එකම කර්මය දෙවිදිහකට නේද විපාක දුන්නේ. ඒතර ඒක මේ ජීවිතේම යම් දැන් අර ජීවිතේ මාරාන්තික මැරෙන දෙයක් අර තිරිසන් අපායට ගිහිලා වෙනවට වඩා ඉතින් මෙහා දෙයක් වුණා නේද? මේ ජීවිතේ යම් විපාකයක් උපදවලා දීලා නැති වෙලා ගියා. දැන් ඒක අපි හිතමු දැන් අපි හොඳට හිත වඩලා නම් සමහර විට පුංචි කොන්දේ කැක්කමක් විතරක් ඇති වෙලා. සමහරට දවසක් දෙකක් තියෙන කොන්දේ කැක්කමක් ඇති වෙලා ඒ කොන්දේ කැක්කම නැති වෙලා යයි. අපි දන්නේ අපිට තේරෙන්නේ මොකක්ද? අපිට කොන්දේ කැක්කමක් ආවා අන්න අසවල් කෙනා තෙල් බෙහෙට්ටියක් ගෑවා. දැන් ඒක නැති වෙලා ගියා. නමුත් මොකක්ද වෙලා තියෙන්නේ මේ? අපිම හිත මෙහෙवला කරපු කර්මයක විපාකයක් අපිට ගිවිලා ගිහිල්ලා ditta ධම්ම වේදනීය. එතකොට පින්නතුනේ බලන්න එකම කර්මයක් කෙනෙක් තිරිසන් අපායට ගෙනියන්නත් ඒ කර්මයම මේ ජීවිතේ යම් විපාකයක් උපද්දලා දීලා අවසන් වෙන්නත් හේතුව මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතනදී අර දැන් මේ ජීවිතේදී විපාක දුන්න එක ගැන කියද්දී කියනවා ලස්සන වචන දෙකක් නානුම්පි කායති. ඒ කියන්නේ කියනවා අනුමාත්‍රකින්වත් පරලොව විපාක දෙන්නේ නැතිලු. දැන් අරයා නිරේ ගිහිල්ලා විඳවනවා. ඒ කර්මෙම කරපු කෙනාට අනුමාත්‍රයක්වත් මෙලොව පරලොව විපාකයක් නැතිලු ඒකේ. ඒ විතරක් නෙවෙයි කිං බහුදේව. එතකොට එහෙනම් බොහෝ විපාක දීමක් ගැන කවර කතාවද? ඉතින් එහෙනම් කොහොමද එකම කර්මයක් දෙන්නෙකුට ওই විදිහට බලපාන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉදපන භික්කවේ ඒකච්චෝ පුද්ගලෝ අභාවිතෝ කායෝ හෝති. මෙහිලා අර එක පුද්ගලෙක් අර පළවෙනි පුද්ගලයා මොන වගේ කෙනෙක්ද? අභාවිත කයක් ඇති කෙනෙක්, නොවඩන ලද කයක් ඇති කෙනෙක්. අභාවිත සීලෝ නොවඩන ලද සීලයක් ඇති කෙනෙක්. ඔහු නිසි පරිදි සීලයක පිළිපදලා සීලේ වඩලා නැහැ. අභාවිත චිත්තෝ නොවඩන ලද සිතක් ඇති කෙනෙක්. ඔහු හිත වඩලා නැහැ. මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා ආදී වශයෙන්
මේ හිත වඩලා නැහැ. අභාවිත පඤ්ඤෝ ප්‍රඥාව වඩලා නැහැ. පරිත්තෝ අප්පාතුමෝ අප්ප දුක්ඛ විහාරී කියනවා. එතකොට පටුසිතින් යුක්තයි. ගුණ දහමින් අල්පයි. අල්ප ගුණ ඇතිව දුකසේ වාසය කරනවා. ඒව රූපස්ස භික්කවේ පුග්ගලස්ස අපමත්ත කම්පි පාපං කම්මං තමේනං නිරයන් උපනීති. ඉතින් මේ බඳු පටුසිතක් ඇති. අර වඩන නොවඩන ලද කය ඇති, නොවඩන සිල් ඇති, නොවඩන සිත් ඇති, නොවඩන ලද ප්‍රඥා ඇති, පටුසිතක් ඇති, නොවඩන ලද ගුණ ඇති පුද්ගලයා මොකද වෙන්නේ? ඒ පුද්ගලයාට අර පුංචි කර්මයක් ඇති ඒ කෙනාව දුගති ලෝකයකට අරගෙන යන්න. හැබැයි අනිත් පුද්ගලයා, ඒ පුද්ගලයා කොහොම කෙනෙක්ද? භාවිත කායෝ හෝති භාවිත සීලෝ. වඩන ලද කය ඇති කෙනෙක්, වඩන ලද සිත් ඇති කෙනෙක්, වඩන ලද සිල් ඇති කෙනෙක්. භාවිත පඤ්ඤෝ වඩන ලද ප්‍රඥා ඇති කෙනෙක්. මහත්තා අප්‍රමාණ විහාරේ. එතකොට කියනවා ඒ කිනා අප්‍රමාණ මහත් වූ ගුණ ඇතිව වාසය කරනවා. අප්‍රමාණ ගුණ ඇතිව වාසය කරනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට පින්නතුනි ඔහු අප්‍රමාණ නිසා, ඔහුගේ හිත පළල් නිසා අර කර්මයේ මොහුට පුංචි විපාකයක් දීලා පරලොවට අනුමාත්‍රකවත් දෙයක් නැතුව මේ ජීවිතේම අවසන් වෙලා යනවා. දැන් පැහැදිලිද මේ කර්ම ගෙවෙන හැටි? කර්ම ෂය වෙන හැටි. හැබැයි අපි අපේ සිත මොකද්ද කරන්න ඕනේ? පළල් කරගන්න ඕනේ. දැන් ඔබ අතින් මොන අකුසලයේ කලින් වෙලා තිබුණත් ආනන්තරීය පාප කර්මයක් වෙලා නැත්තම් පින්නතුනේ ඔබට ආනන්තරීය පාප කර්මයක් වෙලා නැත්තම් ජීවිතේ ආය බලාපොරොත්තුවක් හදාගන්න අවස්ථාවක් තියනවද නැද්ද? තියෙනවා. සුගතියක් ගැන අපේක්ෂාවක් හදාගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. මොකද නැත්තම් වෙන්නේ අර වගේ පුංචි දෙයක ගොදුරක් වෙයි. දැන් අර මං කියපු මහත්යට උන්නේ ඒ වගේ වෙයි. දැන් ඔය විස්තරත් එක්ක දැන් මම කල්පනා කරලා බැලුවා මං අතින් මොනවද එහෙම වෙලා තියෙන්නේ කියලා. ඒතර මට මතක් වුණා මම පුංචි කාලේ මාළුන්ට හරි ආසයි. එතකොට මේ මාළුන්ට ආස වැඩි නිසාම මාළු අල්ලන්න ආසයි. දැන් දන්නේ නැනේ පොඩි කාලේ. ඉතින් මං අතින් මාළු මැරිලා තියෙනවා චූටි කාලේ. ඉතින් මට හිතුණා දැන් මේක මං අතින් මාළු මැරිලා තියෙනවා. එහෙනම් මම ඒකට ප්‍රතිවිරුද්ධ වූ පින රැස් කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපි මැරෙන්න ඉන්න මාළු ටිකක් අරගෙන මොකද කළේ? නිදහස් කරන්න පටන් ගත්තා. කොහොම හරි ශ්‍රද්ධා අබේදාන ආරම්භ වෙන්න ඒ වෙච්ච මතක හේතු වුණා. එතකොට පින්නතුනි මේ වෙද්දී මරණය අපගේ ගුරු දේවෝත්තම ධර්මාචාර්ය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය යටතේ මරණයට කැප වුණු ගවයන් විතරක් මං හිතන්නේ දහස් ගාණක් ශ්‍රද්ධා බේදාන යටතේ බේරිලා තියෙනවා. ඒ වගේම අපිට අපේ අතින්ම අර මරණයට කැප වුණු සත්තු, ඔය චූටි සත්තු ඉන්නේ. දැන් ඔය අපි මීගමුව පැත්තේ ගියොත් එහෙම ඒ මාකට් එකේ ඉන්නවා අර මේ කකුලුව අත් බැඳලා අඬු බැඳලා බැඳපු කකුලුව ඉන්නවා. උන් පන පිටින් ඉන්නේ. ඒ පැත්තේ අයට ලොකු එහෙම කල්පනාවක් නැහෙනේ. ඒ අය පන පිටින් ගෙනල්ලා තමයි හොද්ද හදන්නේ. එතකොට පන පිටින් තමයි විකුණන්නේ ඉන්නේ. නැත්තම් මස් කුණු වෙනවා කියලා. එතකොට අපි මොකද කළේ මේ දැන් එහෙම යන වෙලාවට සමහරට වෙලාව තියෙන වෙලාවට ඒ කකුලුව අරගෙන මම හිතන්නේ කකුලුව දහස් ගාණක් මේ විදි නිදහස් කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම සමහර දැන් ඒ වගේ පැතිවල ඉන්නවා මාළු අල්ලලා ලොකු කොටු වගේ ඒවා හදලා. ඒ කියන්නේ දැල් වලින්ම කොටුවක් හදලා කලපුවේ තියලා තියෙන ඕන වෙලාවට ගන්න. ඒත් මාළුවා මැරෙන්නේ නැහැ.
අර දැලේ සීමාවෙන් එහාට යන්න බෑ. එතකොට ඒ වගේ මාළු නිදහස් කරන්න පුළුවන්. මම මේ කියන්නේ අපිට දැන් සමහර වෙලාවට කරන්න පුළුවන් දේවල්. එතකොට අපි අතින් අර වගේ සතුන්ගේ ප්‍රාණඝාතයක් වෙලා තියෙනවා නම් එතකොට අපි මේ වගේවත් කරලා තියෙද්දි එතකොට අපිට අරක මතක් වෙද්දී අඩුම තරමේ අපිට මේක සිහි කරගන්න බැරිද? හරි මම ඒ වෙනුවට මෙහෙමත් කරලා තියෙනවනේ. එතකොට දැන් අපි අප්‍රමාණ සිතෙන් නේද අර දේ කරන්නේ. ඒ කියන්නේ අපි මේ සතුන් ගැන කරුණාව, මෛත්‍රිය උපදගෙනනේ අපිට ධාර්මික දෙයක් වියපැහැදම් කරලා කරන්නේ. එතකොට අන්න ඒ දේ සිහි කරන්න පුළුවන්. ඒකත් තව ක්‍රමයක් පින්නතුනේ. ඒකත් තව ක්‍රමයක්. දැන් ගොඩාක් අර සිත වඩන්ට බැරි අයට අඩුම තරමේ හිම දෙයක් හරි කරගන්න එක වැදගත්ද නැද්ද? වැදගත්. ඒතර ඔබ බලන්න දැන් ඒකයි මම අර විශේෂයෙන්ම සේව බේබි ව්‍යාපෘතියේදී පුණ්‍ය ව්‍යාපෘතියේදී හිතුවේ අපි අතින් සසරදිත් දැන් සමහර විට අපි තාත්තලා වෙලා අම්මලා වෙලා ඉපදිලා ඉද්දී අපි අතින් පුංචි දරුවන්ගේ ජීවිත කොච්චර සමහරට නැති වෙන්නේ නැද්ද? ඒ විදිහට නැති වුණ එහෙම කර්මයක් තියෙනවා නම් ඒ කර්මය ගෙවි යන්න මේක හේතු වේවා කියලා අපි කරද්දී. ඒතර ඒක ඒ පිනිස සකස් වෙන්නේ නැද්ද? සකස් වෙනවා. ඒතර තව පහසුයි කර්මය යටපත් වෙන්න. අර වගේ පුංචි විපාකයක් උපදවලා නැති කරලා දාන්න. ඉතින් ඒ නිසා පින්නතුනි ඔබ හිතන්න දැන් ඔබ පෞද්ගලිකව ඔබ අතින් වුණ දේ ඔබනේ දන්නේ. නේද? දැන් අපි හිතමු ඔබ අතින් දුස්සීල වීම පිණිස දෙයක් වෙලා තියෙනවා කියලා. සිල්වත් වෙන්න උදව් කරන්න අනිත් අයට. තවත් කෙනෙක් දැන් අපි හිතමු ඔබ අතින් දුස්සීල වීමෙන් දෙයක් වෙලා තියෙනවා නම් ඒක නම් ඔබට සිහි වෙන්නේ. ඔබ අනිත් අයට සිල්වත් වෙන්න උදව් කරන්න. දැන් ඔබට පුළුවන් දැන් යම් පිරිසක් උපෝසත සිල් සමාදන් වෙන්න යොමු කරන්න. ඒතර ඔබ අතින් යම් දුස්සීල වීම නිසා යම් අකුසලයක් වෙලා තියෙනවා නම් ඒක නැති වෙන්න මට මේක හේතු වේවා කියලා. ඔබට පුළුවන් තව බොහෝ පිරිසක් උතුම් වූ සීලයක පිහිටවන විදිහට කටයුතු සම්පාදනය කරන්න. අන්න ඒ වගේ එක එක විදිහට හිතන්න. දැන් අපි හිතමු ඔබ ඇඳුමක් හොරකම් කළා කියලා කාගේ හරි. මතක් වෙන දෙයකට තියෙනනේ ඒ වගේ චූටි දේවල් පවා සමහර අයට මතක් වෙනවා. එතකොට මේ අපි හිතමු ඇඳුමක් හොරකම් කළා කියලා. එහෙමනම් මොකද කරන්න ඕනේ? ඒ විදිහෙම ඇඳුම් දන් දෙන්න. ලැබෙන වෙලාවට නැති අයට මොකද කරන්න ඕනේ? ඇඳුම් දන් දෙන්න. ඇඳුම් දන් දෙන්න. දැන් අපි එහෙම හිත හිතා කරන්න ඕනේ පින්නතුනේ. දැන් මට මතකයි අපි පුංචි කාලේ පාසල් යද්දී අපේ ගෙවල් තිබ්බ හරියේ ඉඳලා අපේ පාසල් තිබ්බ පැත්තට යන්න තිබුණේ මට මතක හැටියට එක බස් එකයි. එතකොට ඒ බස් එකත් උදේ 6ට පිටත් වෙනවා. ඉස්කෝලේ පටන් ගන්නේ අපේ ඉස්කෝලේ පටන් ගත්තේ උදේ 8ට. එතකොට අර බස් එකේ ගියාම සාමාන්‍ය 6:45 වගේ වෙද්දි ඉස්කෝලේ ළඟ. ඒතර පැය එකයි කාලක් කලින් ඉස්කෝලේට එන්න වෙනවා. දැන් ඒක කැමැත්තෙන් දෙන්නේ. කැමැත්තෙන් නෙවෙයි. ඒක ආවේ නැත්තම් එන්න වෙන විදිහක් නෑ. එතකොට දැන් මේ බස් එක නැති වුණොත් එහෙම ඊට පස්සේ තවත් තැනකට තව බස් එකක ගිහිල්ලා එතනින් ආයෙ බස් එකක් ගන්නවා. ඒතර දුෂ්කරස්තේ තමයි. දැන් එතකොට මට මතකයි ඉස්සර අපේ අම්මා බොහොම අමාරුවෙන් 5:05 කාලෙ වෙද්දි මාව ඇහැරවන්නේ. ඇහැරවලා අන්දලා කවලා බස් එකට කොහොම හරි 6 වෙද්දි ගෙදරින් එළියට දානවා. එතකොට දැන් ඕක මං දැන් ජීවිතේ මුණ දුන්න සිදුවීමක් නේ. ඒ වගේ සිදුවීම් ඔබට වෙලා නැද්ද ජීවිතේ? දැන් ඔබේ ජීවිතේ ගත්තොත් දැන් අපි හිතමු කලින් ජීවිතවල මම මේ යාන දන් දීමක් කරලා තියෙනවා නම් මට 8ට යන්න ඕනේ ඉස්කෝලේට උදේ 6ට පිටත් වෙන්න වෙයිද?
නෑනේ. නේ? ඉතින් අපේ සමහර ළමයි හිටියා. ඒ ළමයා 7:00ට නැගිටලා යසාගේට 8 වෙද්දි ඉස්කෝලේට එද්දී පයින් ඉස්කෝලේට එද්දී මම උදේ 5යි කාලෙට නැගිටලා. අර ළමයා ගින ඉස්කෝලේට මම එනවා. එහෙනම් එතන අපේ මොනවා හරි ප්‍රශ්නයක් නැද්ද? මම මේ කියන්නේ ඔබට පින් කරගන්න හිතන්න තියෙන විදිය අපිට එතකොට අවස්ථාවක් ලැබුණොත් කරගන්න පුළුවන් දේවල් තියෙනවානේ. ඊයේ පෙරේද දැන් දිගටම අපිට සේරුවිල ගමේ අම්මලා හම්බෙන වෙලාවලට කියනවා අනේ සාමින්හන්ස අපිට මේ ලොකු ප්‍රශ්නයක් අපේ ළමයින්ව ඉස්කෝලේ යවන්න බස් එකක් නැහැ. අපේ ළමයි ඉස්කෝලේ යවන්න බස් එකක් නැහැ. තිබ්බ සිස්සරිය බස් එක ඒක දැන් පාඩුයි කියලා. පාඩු ලබනවා කියලා ඒක දැන් දුවන්නේ නැහැ. ඒක දැන් යන්නේ නැහැ. දැන් ළමයි කිලෝමීටර ගාණක් පයින් යනවා. හවස 2ට ඉස්කෝලේ යන ළමයා ගෙදර එද්දි හවස 4 පහ වෙනවා. ඒ පයින් එන්න ඉපේ. පයින් එද්දි අතරමැද අලිය හම්බ වෙනවලු සමහර වෙලාවට. දැන් අලි පාර මාරු වෙනවනේ. ඒතර ළමයා අලියා යනකම් ඉන්න ඕනේ ඈතට වෙලා. ඒකලා තමයි යන්න තියෙන්නේ. ඒ වගේ බොහොම දුෂ්කරයි. ඉතින් අම්මලා කියනවා සාමීනි අපේ ළමයි ගෙදර එනකම් අපි පන බයේ ඉන්නේ මොනවා හරි අනතුරක් වෙලාද? මොනවා හරි අනතුරක් වෙලාද කිය දැන් ඉතින් මට කියනවා. ඉතින් දැන් මාත් බැලුවා දැන් මම මොකද්ද කරන්නේ? දැන් මං ඊට පස්සේ බැලුවා විවිධ විදිහට ওই බස් රථ සේවාවන් වලට කතා කරලා එකක් යොදවන්න. නමුත් ඒ අයට ඒ ගම ඇතුලේ යන එක පාඩුයි කියලා ඒ අය කැමති නෑ බස් එකක් දාන්න. ළමයි 100 ගාණක් ඉන්නවා. ඉතින් ඊට පස්සේ මොකද කළේ දැන් බැරිම තැන දැන් මට ඒත් එක්කම දැන් මට අර කියන වෙලාවට මතක් වෙනවා. උදේ 5යි කාලෙට නැගිට්ටා නේද? නැගිට්ටේ අමාරු වෙන්නේ නේද? 6:00 විතර වෙනකන් එතකොට ඒ කාලේ නිදා ගන්න තිබ්බනම් නිදා ගන්නවනේ තින්නේ පොඩි කාලේ. එතකොට නමුත් බලෙන් අමාරුවෙන් අම්මා හැරෙව නේද? හැරෙවේ ඇයි? තියෙන 6ට තියෙන බස් එකට යවන්න නේද? ඒක නැත්තම් ලොකු දුකක් විඳගෙන නේද ඉස්කෝලේ යන්න වෙන්නේ. එහෙනම් අන්න මගෙත් යම් අඩුවක් තියෙන එකක්. එහෙනම් ඒක පුරව ගන්න අවස්ථාවක් නේද මේ හම්බුනේ කියලා හිතුණා. ඊට පස්සේ මොකද කළේ අපි හිතුවා දැන් මේ දරුවෝ ගැනත් අනුකම්පාවෙන් අපි හිතුවා මේකට එහෙනම් මොනවා හරි කරන්න ඕනේ කියලා. මං හිතුවා එහෙමනම් කොහොම හරි මේ බස් එකක් ගන්න පුළුවන්ද කියලා බලද්දී ළමයින්ට නොමිලේ පහස් වලට යන්න හදලා දෙන්න. ලොකු ගාණක් යනවා බස් එකක්. අන්තිමට බැලුවා චූටි බස් එකක්. පොඩි බස් එකක් තිබ්බා ලක්ෂ 50කට විතර ගන්න පුළුවන් චූටි බස් එකක්. ඊට පස්සේ ඉතින් මම අර කීප දෙනෙකුට කතා කරලා බැලුවාම ඉතින් එක පාට කරගන්න අමාරුයි කාටත්. අන්තිමට කොහොමද ලක්ෂ 10ක් විතර එකතු වෙන මට්ටමක් තිබ්බා. මං හිතුවා එහෙනම් මේ ලක්ෂ 10න් අපි මේ අර ඒක මූලික මුදල විදිහට යොදවලා ඔය ලීසින් ක්‍රමයට බස් එකක් අරගෙන කොහොම හරි ඔය කට්ටිය දෙන පරිත්‍යාග තියෙනවනේ ඉතින් අහිංසකයට උදව් කරන නිසා. ඒත් ඒ වගේ කොහොම හරි ඒක මේ ගෙවාගෙන මේ ළමයින්ව ඉස්කෝලේ යවනවා කියලා හැමදාම. ඒ දරුවන්ගේ ජීවිතේ අනාගතේ තියෙන්නේ මොකක් මතද? පාසල මත නිසා. ඊට පස්සේ මම එහි පීපල්ස් ලීසින් ආයතනයට කතා කළා. කතා කරලා ඇහුවාම මෙහිම ලීසින් එකක් දෙන්න පුළුවන්ද කියලා. අනේ පුළුවන් කිව්වා. බැලුවාම අර පොලියක් තියෙනවනේ මම ඒක අපිට අඩු කරලා දෙන්න පුළුවන්ද? මොකද මේක අපි ලාභයකට කරන එකක් නෙවෙයිනේ ළමයි වෙනුවෙන් කරන එකක් නේ. එතකොට කිව්වා සාමින්හන්ස අපිට නම් ඒක කරන්න බෑ. හැබැයි අපි ඩිරෙක්ටර් බෝඩ් එකට කතා කරොත් අධ්‍යක්ෂක මණ්ඩලයෙන් තීරණයක් ආවොත් නම් පුළුවන් වෙයි කියලා. ඉතින් මම මොකද කළේ කොළඹ ගිය වෙලාවක අපේ මාර්ග සංවර්ධන අධිකාරිය සභාපතිතුමා චමින්ද අතලෝගේ මහත්තයාට කිව්වා මහත්තයා මෙතුම තමයි මට ඔය එක එක ඒවා සම්බන්ධ කරලා දෙන්නේ. මට මහජන බැංකුවේ සභාපතිතුමාව හම්බෙන්න හදලා දෙන්න පුළුවන්ද කියලා. එතුමා තමයි පීපල්ස් ලීසින් ආයතනයේ සභාපති. එතුමා හොඳයි සාමින්හන්ස කියලා ඔන්න කොළඹ වැඩපු වෙලාවක මාව එක්ක ගියා. ඉතින් අපේ සුජීව රාජපක්ෂ මහත්තයාට
මම මේ විස්තරේ කියලා ලියුමකුත් බාර දුන්නා. මට එහෙනම් මං ඉල්ලුවේ මොකද්ද? අඩු ගානට ලීසින් එකක් දෙන්න මං කොහොම හරි ඒක ගෙවා ගන්නම් කියලා. දැන් එතකොට දැන් ඒත් හිතේ තිබ්බ දැන් අපි ඉතින් ණය වෙලා නෑනේ. එතකොට කොහොම හරි ක්‍රමයක් හදනවා කියන අදහස් තමයි තිබුණේ මේ ළමයි වෙනුවෙන්. එතුමා කිව්වා හොඳයි ස්වාමීන් වහන්සේ කියලා. එතුමා මොකද කළේ මේ පීපල්ස් ලීසින් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීතුමා ශමේන්ද්‍ර කියන පින්වත් මහත්මයා කියන පින්වත් මහත්මයා සමීන්ද්‍ර මර්සිලින් මට මතක හිටියේ නම එතුමාගේ කතෝලික මහත්මයෙක්. ඉතින් එතුමාව මට මුණ ගැස්සෙව්වා. ඉතින් මම එතුමාව හම්බුණා. එතුමාට මං විස්තරය කිව්වා විතරයි. එතුමා කිව්වා අනේ ස්වාමීන් වහන්සේ මම නම් කතෝලික මගේ නෝනා බෞද්ධ. ඉතින් මට හැම තිස්සෙම බයිනවා මේ ඉන්නවා පිනක්වත් කරගන්නේ නැහැ කියලා. මටත් පිනක් කරගන්න ඕනනේ මම බස් එකක් දෙන්නම් කිව්වා. ඉතින් පින්නතුනේ දැන් අපිට ගිය සතියේ බස් එක හම්බුණා. දැන් අපි මේ සතියේ මේ බ්‍රහස්පතින්දා ඉඳලා ළමයි නොමිලේ පාසලට ගෙනියන්න මේ එක පටන් ගන්නයි ඉන්නේ. ඉතින් එතකොට දැන් මට සතුටුයි සිහි කරද්දී ඇයි අර පුංචි කාලේ මං විඳපු දුෂ්කරතාවය දැන් සීරිවිල ළමයින්ට ආය අත්විඳින්න ඕනේ වෙන්නේ නැහැ. තේරුණාද? එතකොට ඔබ හිතන්න දැන් ඔබේ ජීවිතෙත් මේ වගේ දේවල් වෙලා ඇති නේද? ඒ වගේ දැන් අපි දුක් විඳපු දේවල් අපි සමාජයේ එක කොටසකට හරි දුකක් නොවන විදියට අපි සකස් කළොත් ඒක කරුණාවෙන් මෛත්‍රියෙන් කරන දෙයක් නේද? ඒකෙන් සමාජ ප්‍රගමණයට ඒක හේතු වෙනවද නැද්ද? සමාජ ප්‍රගමණයට ඒක හේතු වෙනවා. දැන් මට අහන්න ලැබුණා එක දරුවෝ දෙන්නෙක්ගේ විස්තරයක්. ඒ දරුවෝ දෙන්න ඉපදුනේ නිවුණු විදිහට. නිවුණු විදිහට ඉපදිලා කොහොම හරි මේ එක දරුවෙක්ගේ හදවතේ ප්‍රශ්නයක් තිබුණා. ඒ හදවතේ කොටස බද්ධ කරන්න ඕනේ වුණා. බද්ධ කරන්න ඕනේ මේ තවත් මැරිච්ච ඒ වයසෙන් වගේ මැරිච්ච ගැළපෙන ළමයෙක්ගෙන්. එතකොට ඒ ළමයාගේ මොලේ මැරිච්ච ළමයෙක්ගෙන් එතකොට ඒ කොටස අරගෙන බද්ධ කරොත් මෙයා ජීවත් වෙනවා ඊට පස්සේ. නැත්තම් යම් කලකදී මැරෙනවා. දැන් මේ අයියයි මල්ලි නිවුණු දෙන්න බොහෝම ආදරෙන් හිටියේ. එක කාලයක් ආවා වයස අවුරුදු 14 දී වගේ වෙනකන් ජීවත් වුණා. දැන් මල්ලිව ජීවත් කරන්න නම් ඉදිරි අවුරුද්ද ඇතුළත අර හෘද පටකය අවශ්‍යයි කියලා වෛද්‍යරු කියලා තිබ්බේ. මේක පහුනොත් බෑ කියලා කරන්න. මල්ලි මැරෙයි කියලා. ඔක දැනගත්ත අයියා මොකද කළේ? ඒ පොඩි වයසට යා මල්ලිට හරි ආදරෙයි. යා මොකද කරේ? යා ජීවිතේ නැති කරගන්න හැදුවා. එයා ජීවිතේ නැති කරගන්න හැදුවේ ඇයි? මල්ලිට යාගේ හදවත දෙන්න. හදවතේ අර කොටස දෙන්න. දැන් බලන්න මේ ළමයිනේ තමන්ගේ ජීවිතේ පවා නොතකා තවත් කෙනෙක් ගැන හිතන හැටි. නමුත් කොහොම හරි මේ ළමයා මැරුන්නේ නැහැ. එයාගේ ජීවිතේ බේරුණා. ඒත් එක්කම මොකද්ද වාසනාවකට මාස කිහිපයක් යද්දි මොළේ මැරිච්ච දරුවෙක්ගේ අර හදවතේ ඒ කොටස මේ හම්බුණා. ඒත් එක්කම මේ ළමයා අවුරුදු 14 දී කවුද අයියා? අවුරුදු 14 දී යන්න පටන් ගත්තා ඔය බයෝමෙඩිකල් ඉන්ජිනියරින් තියෙන්නේ. එහෙම ආයතනයකට. එයාගේ තාත්තා අඳුරන ආයතනයකට ගිහිල්ලා හවස්වරු එතන වැඩ කරනවා මෙයා. ඇයි? මට කොහොම හරි මගේ මල්ලි වගේ ඉන්න අනිත් ළමයින්ට එහෙම දෙයක් නොවෙන්න මම ක්‍රමයක් හොයාගන්නවා. ඉතින් බලන්න හරි ලස්සනයි නේද ඒ අදහස්. ඉතින් මගේ මල්ලිට වෙච්ච ඒ දුක තවත් ළමයෙකුට වෙන්න දෙන්නේ නැති වෙන්න මම ක්‍රමයක් හොයාගන්නවා කියලා. ඉතින් අනිත් ළමයි ගේම් ගහන වෙලාවෙල අනිත් ළමයි ටීවී බලන වෙලාවේ මේ ළමයා ගිහිල්ලා අර බයෝමෙඩිකල් ඉන්ජිනියරින් ආයතනයක මොකද කරන්නේ? ඉගෙන ගත්ත අවුරුදු 18 වෙනකන්. නමුත් දෛවය සකස් වෙලා තිබ්බේ වෙනස් විදිහකට. ඒ ළමයා හරි ලස්සන ළමයෙක්. ඉතින් එයා දැන් ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්න
ප්‍රසිද්ධ නළුවෙක්. එයා රංගපෑම තමයි යාට පිහිටලා තිබ්බ දේ. ඉතින් මල්ලි අර ජීවිතේ බේරගත්ත මල්ලි නීතිවේදියෙක් වුණා. ਉਹ නීතිඥයෙක් වුණා. ඊට පස්සේ අර අයියා දැන් නළුවා මොකද කරන්නේ වෙනම සංවිධාන දැන් ඔහුට ඩොලර් මිලියන ගාණක ආදායමක් තියෙනවා. ඔහු ඒකෙන් වෙනම සංවිධානයක් පිහිටවනවා. අර මල්ලිට වගේ අසරණ වෙච්ච ළමයින්ට උදව් කරන්න. එම්බ ලස්සන හිත ඇති මිනිස්සු නේද? එතකොට දැන් තමන්ගේ මල්ලිට වෙච්ච සිද්ධිය මුල් කරගෙන තව දහස් ගාණක් දරුවන්ට යහපත සලසද්දී. එතකොට බලන්න මේක කොච්චර ලස්සන දෙයක්ද? ඉතින් එහෙම නේද මේ ලෝකේ මිනිස්සු විදිහට අපි එකිනෙකාට උදව් කරගන්න ඕනේ විදිහ. එතකොට ඒ ආයතනෙන් පුදුම සේවයක් මේ වේදි දරුවෝ වෙනුවෙන් කරනවා. අර මල්ලි ඔහු නීතිය හදාරලා ඔහු මොකද කරන්නේ? අර පුංචි දරුවන්ට වෙන ප්‍රශ්න වෙනුවෙන් නොමිලේ පෙනී සිටිනවා. ඒ දරුවන්ට වෙන අසාධාරණකම් වෙනුවෙන් වෛද්‍ය කටයුතු වලදී ඔහු නොමිලේ පෙනී ඉඳලා නීති ආවරණය සකසනවා. ඒතර බලන්න මේ කොච්චර ලස්සන හිද්ද. ඉතින් එතකොට දැන් අපිත් අඩුම තරමේ අපේ ජීවිතේදී මේ සමාජයට යහපතක් වෙන විදිහ අපිට වෙච්ච අඩුපාඩුවක් තවත් කෙනෙකුට නොවන විදිහට දෙයක් සකස් කළොත් එතකොට අපේ අර කර්මේනොත් මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒකත් මොකද වෙන්නේ? නැති වෙලා යනවා. තේරුණා නේද? ඉතින් ඒ නිසා පින්නතුනේ ඔබ කල්පනා කරන්න දැන් මේ කර්මඵල පිළිබඳ විෂය මේක අචින්තේය එකක්. ඒ කියන්නේ අපිට හිතලා ඉවර කරන්න බෑ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ මේ පරයායන් ඔස්සේ අපි ඒක තේරුම් ගන්නවා. ඉතින් පින්නතුනේ බුදුරජාණන් වහන්සේ මෙතනදී පෙන්වලා දෙනවා දැන් අර හිත පළල් කරගත්තොත් හිත පළල් කර ගැනීම නිසා මොකද වෙන්නේ? අර පුංචි කර්ම පුංචි විපාකයක් දීලා ගෙවිලා යනවා. හරි ලස්සන උපමාවක් කියනවා. සෙය්‍යතාපි භික්කවේ පුරිසෝ ලෝණපලං පරිත්තේ උදක මල්ලකේ පක්කිපෙය්‍ය. උන අපි හිතමු ලුණු පොල් කට්ටක් තියෙනවා කියලා. ලුණු පොල් කට්ටක තියෙන ලුණු පොඩ්ඩයිද ගොඩයිද? මේ වතුර පොඩ්ඩයිද ගොඩයිද? පොඩ්ඩයිනේ. ඕකට ලුණු කැටයක් දැම්මත් වතුර ලුණු රහ වෙන්නේ නැද්ද? නමුත් ඒ ලුණු කැටේම අපි දැම්මොත් ගඟකට මොකද වෙන්නේ? ඒ තැනක යම් ස්ථානීය වශයෙන් යම් පුංචි ලුණු රහක් උපද්දලා දීලා ඒ ලුණු කැටේ අර ගඟේ තියෙන වතුරත් එක්ක දිය වෙලා ගියාට පස්සේ හොයන්නවත් පුළුවන්ද? බෑ. අන්න අර පොල් කට්ටේ තියෙන වතුර ටික වගේ තමයි නොවඩන ලද සිත. අර ගඟේ තියෙන වතුර වගේ තමයි වඩන ලද සිත. එකම කර්මයක් ඔය හිත් දෙකට විපාක දෙද්දී මොකද වෙන්නේ? දෙවිදිහකට එක්කෙනෙක් නිරයට යනවා. ඒ කර්මෙන්ම අනිත් කෙනාට මේ ජීවිතේ මොනවා හරි පුංචි ඔලුව එකක් කොමක් හරි මොනවා හරි පොඩි විපාකයක් උපද්දලා දීලා ගෙවිලා යනවා. මේකට ලස්සන උපමාවක් කියනවා තව. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මහණෙනි ඇතම් කෙනෙක් කහවණු භාගයක් හේතු කරගෙනත් හිරබත් කනවා. එක කහවණුවක් හේතු කරගෙනත් හිරබත් කනවා. කහවණු 100ක් හේතු කරගෙනත් හිරබත් කනවා. නමුත් තවත් කෙනෙක් ඉන්නවා කහවණු භාගයක් හේතු කරගෙන හිරබත් කන්නේ නැහැ. කහවණුවක් හේතු කරගෙන හිරබත් කන්නේ නැහැ. කහවණු 100ක් හේතු කරගෙන හිරබත් කන්නේ නැහැ. ඒ කවුද? දුප්පත් කෙනෙක් ඉන්නවා කියලා හිතමු. එයාටින් කහවණුවක දඩයක් තියෙන වැරද්දක් වෙනවා. එතකොට ඒක යාට ගිවා ගන්න බැරි වුණාම මොකද වෙන්නේ? යා ඉරේ යනවා. පෝසත් කෙනෙක් අතින් ඒ වැරද්දම වෙනවා. ඌට කහවණු දහස් ගාණක් ගෙදර භාණ්ඩාගාරේ තියෙනවා. ඔහු අර කහවණු භාගෙ ගෙවලා ඒකින් නිදහස් වෙනවා. ඔහුට ඒක දැනෙන්නේවත් නෑ. අර කහවණු දහස් ගාණකින් කහවණු භාගයයි යන්නේ. නමුත් එකම කහවණු භාගෙ නැතිවීම නිසා එක පුද්ගලයෙක් අවුරුදු ගාණක් හිරබත් කනවා.
ආන් ඒ වගේ කිව්වා. වඩන ලද හිත ඇති කෙනා හරියට අර ලකු ධනයක් තියෙන කෙනෙක් වගේ. ධනෙ නැති කෙනා වගේ නොවඩන ලද සිත් ඇති කෙනා. එකම දෙයින් කෙනෙක් නිරයට යනවා. කෙනෙකුට මේ ජීවිතේ යම් විපාකයක් උපද්දලා ඒක ගෙවිලා යනවා. තේරුණා නේද ඒක? ඒක ලස්සන උපමාවක් කියනවා. තවත් උපමාවක් පින්නතුනේ. ඔන්න මේ බැටළුවන් අයිති කෙනෙක් හරි බැටළුවන් අයිති කෙනෙක් ඉන්නවා. දැන් මෙයාට බැටළුව ගොඩක් ඉන්නවා. එතකොට නොදුන් බැටළුවෙක් ඔහුගේ බැටළුවෙක් ඔහු නොදුන් බැටළුවෙක්ව කවුරු හරි හොරකම් කරනවා. කවුරු හරි ඇවිල්ලා අපි හිතමු යා ළඟ ඉන්න බැටළුවෙක්ව හොරකම් කරනවා. හොරකම් කරාට පස්සේ එක්කෙනෙක් ඒක නිසා ඒ සොරාව නැසීමට හෝ බැඳ දැමීමට හෝ ධනය උදුරා ගැනීමට හෝ කැමැති දෙයක් කරන්න පුළුවන් එහෙම හොරකම් කරන එක්කෙනෙක්ගේ. නමුත් තවත් කෙනෙක් ඉන්නවා. ඒ කෙනා ඒ විදිහට හොරකම් කරාට පස්සේ අර අයිතිකාරයාට එහෙම කරන්න බෑ. ඒ කාටද? දුප්පත් කෙනෙක් අපි හිතමු මේ හොරකම් කරා කියලා. ඒතර අර බැටළු අයිතිකාරයාට පුළුවන් පාට් එක දාලා එයාලා ගෙදර තියෙන බඩුවක් හරි ගෙනල්ලා අර අලාභය පියව ගන්න. නමුත් අපි හිතමු රජතුමා හරි සිටුවරයෙක් හරි ඇමතියෙක් හරි බැටළුව හොරකම් කරා කියලා. එතකොට මොකද වෙන්නේ? එතකොට මේක කියනවා එතකොට ඔහුට ගිහිල්ලා නමුත් ඔවුන් විසින් නොදුන්නා වූ බැටළුවෙක් සොරකම් කරන සමහර කෙනෙකුව නැසීමට හෝ බැඳ දැමීමට හෝ ධනෙ උදුරා ගැනීමට හෝ කැමති දෙයකට කැමති දෙයක් කරන්න බෑ. එතකොට කරන්න වෙන්නේ මොකක් විතරද? අර මහා භෝග සම්පත් තියෙන බැටළුව හොරකම් කරපු කෙනා නම් ඔහු ළඟට ගිහිල්ලා කියන්න වෙන්නේ නිදුකානනේ. ඔහුට සිද්ධ වෙන්නේ අත් දෙක බැඳගෙන නිදුකානි මගේ බැටළුවා හරි නැත්තම් බැටළුවා බැරි නම් මට කීයක් හරි ඒකට හරියන්න දිනසේක්වා කියලා වැඳලා ඉල්ලන්න විතරයි පුළුවන්. ආන් ඒ වගේ කියනවා. ඒතර බලන්න එහෙනම් වඩන ලද සිතක් ඇතිවීමේ වැදගත්කම කොතරම්ද? පැහැදිලිද ඔබට ඒක දැන්? ඉතින් ඒ නිසා පින්නතුනේ අපි හොඳට හිත වැඩුවොත් අර අපි අතින් උන අකුසල කර්ම විශාල ප්‍රමාණයකින් අපට යම් සහනයක් උපදව ගන්නට හැකියාවක් තියෙනවා. ඉතින් ඔබ අතින් දැන් යම් අකුසල් වෙලා දැන් මට දැන් කරන්න දෙයක් නැහැ හිම හිතන්න එපා. දැන් ඔබට මතකනේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්පමජ්ජති. කෙනෙක් කලින් ප්‍රමාද වෙලා ඉඳලා නමුත් පස්සේ අප්‍රමාදී වෙනවා නම් මුලින් ප්‍රමාද වෙලා ඉඳලා වුණත් පස්සේ අප්‍රමාදී වෙනවා නම් සෝයිමං ලෝකං පභාසේති අබ්බහමුත්තෝ චන්දිමා. ඔහු මේ ලෝකේ ආලෝකමත් කරනවා හරියට මොකක් වගේද? වලාපෙලෙන් මිදුණු සඳක් වගේ. එයර අඟුලිමාල මහරහතන් වහන්සේ ආරම්භය වදාළේ යස්ස පාපං කතං කම්මං කුසලේන පිතියති. යම් කෙනෙක් තමන් කරපු පව් ආර්ය මාර්ගී ගමන් කිරීම නිසා උපදවාගත්තු කුසල් බලයෙන් වහලා දානවා නම් සෝයිමං ලෝකං පභාසේති අබ්බහමුතෝ චන්දිමා. ඔහු මේ ලෝකය එළිය කරන්නේ හරියට මොකක් වගේද? වලාකුළු වලින් මිදුණු සඳ වගේ. ඉතින් ඒ නිසා දැන් අපි අතින් දැන් අඟුලිමාල මහරහතන් වහන්සේගේ ජීවිත ගණනාවක් හානි වුණානේ. ඒ වගේ දේවල් ඔබ අතින් වෙලා තියෙනවද? නෑ නේද? එහෙනම් ඔබ අතින් උන වැරදි අඩුපාඩු සකස ගන්නට තාම පුළුවන්ද බැරිද? තවම පුළුවන්. එක දවසක් අපේ මහා කච්චායන මහරහතන් වහන්සේ වැඩ හිටපු ආරාමයට දැන් උන්වහන්සේ අස්සක කියන රට ඇසුරු කරගෙන වාසය කළේ බොහෝම ලස්සන බොහෝම ප්‍රියමනාප ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් මේ මහා කච්චායන මහරහතන් වහන්සේ හිටපු ආරාමේ තිබ්බෙත් හැබැයි වනාන්තරයේ ඇතුළට වෙන්න. සුජාත කියලා රාජකුමාරයෙක් හිටියා.
මේ සුජාත කියන රාජකුමාරයා ජීවිත කාලෙම කළේ ගොඩාක් අකුසල්. විවිධ අකුසල් කළේ ජීවිත කාලෙම. ඉතින් මේ අකුසල් කරපු සුජාත කුමාරයා හැබැයි තරුණයි, අවුරුදු 20 ගානක වගේ තරුණෙක්. හොඳ හැඩිදෙඩි තරුණෙක්. සාමාන්‍යයෙන් දුවන මුවෙක් පස්සේ දුවලා ගිහිල්ලා මුවාව අල්ලන්න පුළුවන් මට්ටමේ ජවයක් තිබුණා. මේ සුජාත කුමාරයා දවසක් මුව කැලේට දඩේ මේ යද්දි යාළුවොත් එක්ක මොකද උනේ මේ අර එකපාරට මුවෙක් පැන්නා. දැන් මේ මුවා පස්සේ පන්නගෙන ගියා. හැබැයි පින්නතුනේ මේ මුවෙක් නෙවෙයි. ඒ කලින් ජීවිතයක මේ සුජාත කුමාරයාගේ යාළුවෙක්. මේ යාළුවා බොහෝම පින් කරගෙන ඒ වෙද්දි දිව්‍ය ලෝකෙ ඉපදිලා හිටියේ. ඔහු දැක්කා තමන්ගේ ආදරණීය මිතුරා ගොඩාක් අකුසල් කරන හැටි. ඒ වගේම මේ මිතුරා මේ විදියට ගියොත් මිතුරා විනාශ වී යන හැටි, ඊළඟ ජීවිතේ නිරේ යන හැටි දැක්කා. දැකලා මොකද කළේ? මුවෙක්ගේ වේශයක් මවාගෙන ඇවිල්ලා ඒ මුවා දිව්වේ කොහෙටද? මහා කච්චායන මහරහතන් වහන්සේ වැඩ ඉන්න විහාර දෙසට. අන්තිමට මුවා විහාරෙදි නොපෙනී ගියා. දැන් කුමාරයාට හොඳටම මහන්සි. කුමාරයා කියනවා මහා කච්චායන මහරහතන් වහන්සේ දැකලා, ශ්‍රමණයන් වහන්සේ මං මේ වනාන්තරයේ ඇවිදින්න ආවේ. මං අස්සක රටේ රජුරුවන්ගේ පුතා. ඔබ භික්ෂුවක් නිසා ඔබට මගේ නම මං කියන්නම්. මම සුජාත. මං මේ මුවන්ව හොයාගෙන යනවා. මං මේ නැවතුනේ ඔබ දැකලායි කියලා කිව්වා. එතකොට ඒ වෙලාවේ අර සංසුන් ඉඳුරන් තියෙන ප්‍රසන්න රූ ඇති, ලස්සන වචන ඇති මහා කච්චායන මහරහතන් වහන්සේ කරුණාබර ආදරබර වචනෙන් සුජාතට කතා කළා. කතා කරලා කිව්වා, ඔබ මහා පින්වන්තයෙක්. ඔබේ පැමිණීම යහපත් එකක්මයි. ඔන්න ඔතනින් වතුර අරගෙන ඔබේ පාසෝද ගන්න. ඔයින් පැන් ටිකුත් වළඳලා මේ ඇතිරිල්ලි වාඩි වෙන්න කියලා ආදරෙන් කතා කළා. ඒකට සුජාත හරියට පැහැදුනා, මේ සාමින්හන්සේගේ රූපේටම පැහැදුනා. ඒ වගේම හඬට පැහැදුනා, ඒ කරුණාබර වචන වලට පැහැදුනා. සුජාත කුමාරයා කියනවා, මහා මුනීන්ද්‍රයාණනි, ඔබේ වචන හරි සුන්දරයි, හරි කන් කලොයි. ඔබ වහන්සේ වගේ කෙනෙක් ඇයි මේ වනාන්තරේ ඉන්නේ? මොන වගේ දෙයකට ඇලුම් කරලාද කියලා ඇහුවා. ඒ වෙලාවේ දැන් මොන වගේ දෙයකට ඇලුම් කරලාද ඉන්නේ කියලානේ ඇහුවේ. ඒ වෙලාවේ හරි ලස්සන උත්තරයක් දෙනවා. කිව්වා, පින්වත් කුමාරය, අහිංසා සබ්බ පානීනං අම්හාක රුච්චති. මම කැමති මොනවටද? සියලු සත්වයන් කෙරෙහිම අවිහිංසාව පැතිරීමයි අපේ රුචිකත්වය. හැම සත්වයකටම අවිහිංසාව පැතිරීම කියලා කිව්වා. මේ කුමාරයා මුවෙක් මරන්න ගියේ. කුමාරයා තුල තිබ්බේ නැත්තේත් ඒක. හැබැයි ස්වාමින්වහන්සේ ඒ කුමාරයාට ආදරෙන් කතා කළා. එතකොට කුමාරයාට ලැබුණෙත් ඒක. එතකොට කුමාරයා ගොඩාක් පැහැදුනා. ඒ වගේම ස්වාමින්වහන්සේ කිව්වා, ඒ වගේම හොරකම් කරන්නෙත් නැහැ. අශීලාචාර දේ කරන්නෙත් නැහැ. අපි මත්පැන් බොන්නෙත් නැහැ. අර කුමාරයා අතින් වෙන වැරදි ටිකමයි කරන්නේ කියලා කිව්වේ. ඒ වෙලාවේ ඒකලා කියනවා ආරති. ඒ කියන්නේ ඔය අකුසල් වලින් වැළකීලා ඉන්න එක, සම්චර්යාච ධර්මයේ හැසිරෙන එක, බාහු සත්‍යං බහුශෘත භව ඇති කරගන්න එක, කතඤ්ඤුතා කෙලෙහි ගුණ දන්න එක. ඕවා ධම්මා ඒතේ පසංසියාති, මෙලවදීම ප්‍රශංසාව ලැබෙන කාරණා කියලා කිව්වා. එතකොට ওই විදිහට අවවාද කරලා මේ ස්වාමින්වහන්සේ කියනවා, රාජපුත්‍රය, ඔබට මම පුංචි කාරණයක් කියන්නම්. කලබල වෙන්න එපා. ඔබට ජීවත් වෙන්න තියෙන්නේ තව මාස 5කට අඩු කාලයක්. කොච්චරක්ද? අන්න කර්මය. සසරේ කර්මයක් විපාක දෙන්න ඇවිල්ලා. ජීවත් වෙන්න තියෙන්නේ කොච්චර කාලයක්ද? තව මාස 5කට අඩු කාලයක්.
ඊට කලින් තමන්ව අපාදුකින් මුදව ගන්න කිව්වා. ඒ කියන්නේ කුමාරයා ඊළඟට යන්න ඉන්නේ කොහෙටද? අපායට. එතකොට දැන් කුමාරයා හොඳටම කලබල වුණා. මේ වගේ උතුමෙක් බොරු කියන්නේ නැහැ. එහෙනම් මට මොකද වෙන්නේ? කුමාරයා අහනවා. අනේ මං කොයි ජනපදයටද යන්න ඕනේ? මං මොන වගේ දෙයක්ද කරන්න ඕනේ? මොන වගේ පුරුෂ කාර්යයක්ද කරන්න ඕනේ? මොන වගේ විද්‍යාවකින්ද මේ ජරා මරණ වලින් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ කියලා ඇහුවා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ ලස්සන උත්තරයක් දෙනවා. නවිජ්ජතේසෝ පදේසෝ කම්මං විජ්ජාච පෝරිසං යත් ගන්්වා භවේ මච්චෝ රාජපුත්තා ජරා මරෝ. රාජපුත්‍රය කෙනෙක් යම් තැනකට ගිහින් ජරා මරණ වලින් නිදහස් වෙනවා නම් ඒ විදිහ තැනක්, ඒ විදිහ විද්‍යාවක්, ඒ විදිහ පුරුෂ කාර්යයක් නම් දැනගන්න නෑ. මහද්දනා මහා භෝගා රට්ටවන්තෝපි කත්තියා පහූත ධන ජඤ්ඤාසේ තේපිනෝ අජරාමරා. මහා ධනවත් උදවිය, මහා භෝග ඇති උදවිය, ශාස්ත්‍රීය රජවරු, තවත් බොහෝ ධන දාන්නේ ඇති උදවී යන ඔය කවුරුත් අජරාමර අය නෙවෙයි. ඒ කියන්නේ නොමරී ඉන්න අය නෙවෙයි. ඉතින් ඔබ අහලා තියෙනවද කුමරුනි? අන්ධක වෙන්හූ පුත්‍ර කියන අය ගැන. එයාලා හරි ශූරයි, වීරයි, වික්‍රමාන්විතව සතුරන්ට පහර දෙනවා ඉරහඳ වගේ. අන්තිමේදී ඒ උදවියත් ආයුෂ ඉවර වෙලා මෙරිලා ගියා. කත්තියා බ්‍රාහ්මනා වෙස්සා සුද්ධා චණ්ඩාල පුක්කුසා ඒතේ චඤ්ඤේච ජාතියා තේපින්නෝ අජරාමරා. ශාස්ත්‍රීය උදවියේ ඉන්නවා, බ්‍රාහ්මණවරු ඉන්නවා, වෙළඳ ව්‍යාපාරිකයෝ ඉන්නවා, දෙසිදස්සෝ ඉන්නවා, චණ්ඩාල පුක්කුසාදී කුලවල අය ඉන්නවා, තව නොයෙක් උදවියේ ඉන්නවා. හැබැයි ඔය කවුරුත් නොමැරෙන අය නෙවෙයි. මොන කුලේ ඉපදුනත් ඒ හැමෝම මැරෙනවා. ඒ වගේම අට්ටක වාමක ආදී ඍෂිවරුන්ගේ පරම්පරාවෙන් ආපු සයවැදෑරුම් වේද මන්ත්‍ර පාඩම් කරන උදවියේ ඉන්නවා. අනිත් උදවියත් ඉන්නවා. ඔය කවුරුත් ඒ ඇති කරගත්තු විද්‍යාවලින් අමරණීය වෙන්නේ නැහැ. ශාන්ත ඍෂිවරු ඉන්නවා. සීල සංවරයෙන් යුක්තයි, තපස් රකින්නවා. ඒ තපස්වීන් වහන්සේලා කාලේ ආපුහාම ශරීරය අතහැරලා දානවා. වඩන ලද සිත් ඇති රහතන් වහන්සේලා ඉන්නවා. නිවන් මඟ සම්පූර්ණ කරලා ඉන්නේ. ආශ්‍රව රහිතයි. පින්පව් මේ ජීවිතය තුලම ගෙවා දමලා අන්තිමේදී මේ සිරුර බැහැර කරනවා. උන්වහන්සේලා පවා අවසානයේදී පිරිනිවන් පානවා. එහෙනම් කාටත් නොමෙරී ඉන්න බෑ කියලා ස්වාමින්වහන්සේ උත්තර දුන්නා. ඒ වෙලාවේ සුජාත අහනවා, මහා මුනිඳුනි, ඔබ වහන්සේ ওই ගාතාවන් ඊටාම හොඳින් වදාළේ, අර්ථවත්. ඒ යහපත් දේශනාව නිසා මට ධර්මයේ තේරුණා. අනේ ඔබ වහන්සේවත් මට සරණක් වෙන්න මම ඔබ වහන්සේව සරණ යනවා කියලා කිව්වා. කවද සරණ යනවා කිව්වේ? අර ස්වාමින්වහන්සේ මහා කච්චායන මහරහතන් වහන්සේව. එතකොට බලන්න උන්වහන්සේගේ තියෙන ශාස්ත්‍රීය ගෞරවය. මහා කච්චායන මහරහතන් වහන්සේ කියනවා, පින්වත් කුමරුනි, ඔබ මාව සරණ යන්න එපා. මං සරණ ගියේ ශාක්‍ය පුත්‍ර වූ මහා වීරයන් වහන්සේ නමක්ව. අන්නේ උත්තමයන් වහන්සේ සරණ යන්න. එතකොට අර සුජාත අහනවා, අනේ නිදුකානනි, ඒ ශාස්ත්‍රුන් වහන්සේ වැඩ ඉන්නේ කොයි ජනපදයේද? වෙන කිසිවෙක් හා සමාන නොවූ ඒ ජිනයන් වහන්සේ බැහැ දකින්ට මහත් යනවා. එතකොට කියනවා, කුමරුනි, ඔක්කාක වංශයේ උපන්නේ අජානීය පුරුෂෝත්තමයන් වහන්සේ වැඩ සිටි පෙරදිග ජනපදේ. නමුත් උන්වහන්සේ පිරිනිවන් පාවා දාලා. දැන් උන්වහන්සේව දකින්ට බෑ කාටත්. නිදුකානනි, ඔබගේ ඒ ශාස්ත්‍ර වූ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිනවා නම් උන්වහන්සේ සමග ඒ උතුම් දහම් ඇසුර ලබන්න මම යොදුන් දහසක් හරි ඇවිදගෙන යනවා කියලා මේ කුමාරයා කිව්වා. ඒකල කියනවා,
නිදුකානන් වහන්සේ ඔබ වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේ යම් හේකින් පිරිනිවන් පා වදාළසේක්ද ඒ පිරිනිවන් පා වදාළ ශාස්ත්‍රුන් වහන්සේව මං සරණ යනවා. උපේමි සරණං බුද්ධං ධම්මං චාපි අනුත්තරං සංඝං ච නරදේවස්ස ගච්ඡාමි සරණං අහං. ඒ බුදුරජාණන් වහන්සේව මම සරණ යනවා. අනුත්තර වූ ශ්‍රී සද්ධර්මයත් සරණ යනවා. නරදේවයන්ගේ ශ්‍රාවක වූ සංඝ රත්නයත් සරණ යනවා. පානාති පාතා විරමාමි කිප්පං. මම වහා දැන්මම සතුන් මෙරීමෙන් වළකිනවා. ලෝකේ අදින්නම් පරිවජ්ජයාමි. සොරකම් කිරීමේ ලෝකේ සොරකම් කිරීම මං කරන්නේ නැහැ. අමජ්ජපෝ නොච මුසා බනාමි. මම මත්පැන් බොන්නෙත් නැහැ. බොරු කියන්නෙත් නැහැ. සකේන දාරේ නච හෝමි තුට්ටෝති. තමන්ගේ බිරිඳ සමග පමණයි මං සතුටු වෙන්නේ. මම වැරදි කාම සේවනයක අදින් පස්සේ දෙන්නේ නෑ කියලා ඔහු නිවැරදි වුණා. ටික කලකින් පින්නතුනේ ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ මොකද කළේ? මේ සුජාත කියන තරුණ කුමාරයා කෙරෙහි අනුකම්පාවෙන් ඒ වෙද්දි මහා කස්සප මහරහතන් වහන්සේ ළඟ වැඩ හිටියා ශාස්ත්‍රුන් වහන්සේගේ ධාතුන් වහන්සේ නම. ඉතින් මොකද කළේ? ඒ ධාතුන් වහන්සේට වත්පිළිවෙත් කරන්න කියලා අර කුමාරයාට බාර දුන්නා. ඉතින් කුමාරයා මොකද කළේ? දැන් පිරිනුවන් පාලනේ බුදුරජාණන් වහන්සේ බොහෝම ගෞරවයෙන් ඒ අපේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේව දෝතින් වඩා හිඳුවගෙන Tamanගේ රටට ගිහිල්ලා අස්සක රටේ චෛත්‍යයක් හැදුවා ශාස්ත්‍රුන් වහන්සේගේ නමින්. ඊට පස්සේ ඒ චෛත්‍යයට දිවි තියෙනකන් උපස්ථාන කළා. ඊට පස්සේ කලුරිය කළා. හදිසි ඉපදුනේ කොහෙද? තවුතිසා දිව්‍ය ලෝකේ දෙවියන් අතර. දැන් බලන්න අර නිරේ යන්න හිටපු කෙනා නේද? දැන් ඉන්නේ කොහෙද? දැන් තවුතිසා දිව්‍ය ලෝකේ දෙවියන් අතර. මුගලන් මහරහතන් වහන්සේ යද්දී ඇහුවා දිව්‍ය පුත්‍රය ඔබ බොහෝම බලවත් කෙනෙක්, බොහෝම සැප විඳින කෙනෙක්. ඔබ මේ විදිහට මෙහි ඉපදුනේ කොහොමද කියලා ඇහුවාම උත්තර දුන්නේ කොහොමද? ස්වාමීනි මං ඉස්සර මනුස්ස ලෝකෙ ඉද්දී සුජාත කියලා රාජකුමාරයෙක් වෙලා හිටියේ. මේ දිව්‍ය ලෝකෙට යන්නෙත් මහා කච්චායන මහරහතන් වහන්සේමයි. ඔබ වහන්සේ තමයි මා කෙරෙහි අනුකම්පා කරලා මේ සංවර කරවන උතුම් ධර්මයේ පිහිටෙව්වේ. මගේ ආයුෂ පිරිහිලා තිබුණ බව ඔබ වහන්සේ දැනගත්තා. සුජාත මේට පුද පූජා කරන්න. එය ඔබට යහපත පිණිසමයි හේතු වෙන්නේ කියලා මට ශාස්ත්‍රුන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් ලබා දුන්නා. මං ඊ ධාතුන් වහන්සේට සුවඳ මලින් පූජා පැවැත්තුවා. හරි පිළිවෙලටම මං කළා. මිනිස් ශරීරය අතහැරියට පස්සේ මම නන්දන නම් වනයේහි උපන්නා. මේ රම්‍ය වූ නන්දන වනයේහි නොයෙක් වර්ගයේ කුරුළු කොබෙයන් ඉන්නවා. මම මෙහි දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන නැටුම් ගෙවුම් වලින් සතුටු වෙමින් ඉන්නේ කියලා උත්තර දුන්නා. ඉතින් බලන්න පින්නතුනේ දැන් අපිට කොතරම් අවස්ථා ලැබෙනවද දැන් මේ සමීපයේ මේ ස්ථානයේ සමීපයේ වාසය කරනවා නම් දැන් උතුම් සෑරජානන් වහන්සේ නමක් මේ පින්බිමෙහිම වැඩ ඉන්නවද නැද්ද? දිනපතා ශාස්ත්‍රුන් වහන්සේ විශේෂෙහි පින් රැස් කරගන්න පුළුවන්. ඉතින් පින්නතුනේ හිත පළල් බවට පත් කරගනිමින් ඒ හිත පළල් බවට පත් කර ගැනීම තුල උදාර වූ පින් කරන්න. ඒ වගේම ප්‍රඥාව වඩන්න. අනිත්‍ය ආදී ධර්මයන් සිහි කරන්න. දැන් ඔබ අනිත්‍ය ධර්මතාවයේ මෙනෙහි කරලා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය නම් වූ මේ ලෝකය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකිනවා නම් එතකොට පින්නතුනේ ඔබ ඒකාන්තයෙන්ම අප්‍රමාණ වූ සිතක් වඩන කෙනෙක්. අනිත්‍ය සංඥාව කියන්නේ අප්‍රමාණ වූ සිතක් අපට උපදවා දෙන සංඥාවක්. එතකොට අනිත්‍ය සංඥාවෙන් අපිට පුළුවන් මේ මුළු ලෝකේ පැවැත්මම විනිවිද දකින්න. ඒ යථාර්ථය වටහා ගන්න. අන්න
ඒ හිත අප්‍රමාණ බවට පත් කර ගැනීම තුල මනාකොට දුක් ගෙවි යාවි. අපි අතින් උන්න විවිධ අකුසල් බැහැර වේවි. ඉතින් ඒ නිසා පින්නතුනේ දැන් අපි හිතමු කෙනෙකුට අනිත්‍ය මනසිකාරය හරියට පිළිටන්නේ නැහැ කියලා. එහෙමනම් මොන මනසිකාරයේද? දැන් මෛත්‍රී මනසිකාරය වගේ එකක් හරි පහසුවෙන් පිළිටව ගන්න පුළුවන් නේ. ඉබඳු උතුම් මනසිකාරයන් පුළුවන් තරම් වඩමින් හැකිතාක් පුණ්‍ය ධර්මයන් රැස් කර ගනිමින් සිත කය වචනේ සංවර කරමින් අදිෂ්ඨානයක් ඇති කර ගන්න ඕනි. මම මගේ හිත මොනව කර ගන්නවද? පළල් කර ගන්නවා කියලා හිතන්න ඕනේ. දැන් සමහර වෙලාවට අපේ හිත පටු වෙනවා. දැන් අපි නොහිතන විදියට හිත පටු වෙනවනේ. දැන් සමහර පුංචි දෙයකට හිත පටු වෙනවා. දැන් සමහර විට අපි හිතමු ඔන්න කොහෙදි හරි තමන්ගේ නම කිව්වේ නැත්තම් මොකද වෙන්නේ? අපි ඒකත් එක්ක ගැටුණොත් එතකොට මොකද වෙන්නේ? හිත පළල් වෙනවද පටු වෙනවද? හිත පටු වෙනවා. එතකොට මේ පටු බවට පත්වීම තුල පින්නතුනේ අපිට ලොකු දුරක් යන්න බෑ. එතකොට මේ පටු බවට පත්වීම තුල අපි පිරිහිලා යනවා. ඉතින් ඒ නිසා අපි මේ පුංචි පුංචි දේවල් වලට හිත පටු කරගන්න හොඳ නැහැ. ඒ නිසා උදාර වූ පුණ්‍ය සම්පත් ජීවිතයට රැස් කරගනිමින් අපි කල්පනා කරන්න ඕනේ යහපත් වූ උතුම් සිතක් උපදවා ගන්නට පළල් සිතක්. නිතර ඔබ හිතගෙන ප්‍රත්‍යවේක්ෂා කර කර බලන්න මගේ හිත පළල්ද පටුයිද? පළල්ද පටුයිද? දැන් ඔබ අපි හිතමු කවුරු හරි ගැන ඔබේ හිතේ අමනාපයක් තියෙනවා කියලා. ඒ අමනාපය ඔබට වාසියක්ද අවාසියක්ද? අවාසියක්. ඔබේ අමනාපයක් තියෙනවා නම් කවුරු හරි ගැන යාටම යහපත කරන්න. එතකොට ඔබට පුළුවන් වෙයි අර අමනාපසිත මොකද කරන්නේ? බැහැර කරලා දාන්න පුළුවන්ද බැරිද? පුළුවන්. දැන් මේ මෑණියන් වහන්සේලා වුණත් දැන් සමහර වෙලාවට එකට වාසය කරද්දි සමහර විට පුංචි පුංචි ඔය ඉන්කම් තියෙන බැරිද? පුළුවන්ද? සමහර විට පොඩි පොඩි ගැටීම් එකිනෙකාගෙන රුස්සන් නැති ඒවා වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන් නේද? දැන් කාන්තාව පිරිසක් එකට ඉන්නවා කියන එකත් ඉතින් මොනවා වුණත් මම නම් හිතන්නේ ලේසිම වැඩකුත් නෙවෙයිනේ. ඉතින් දැන් මෙතන එක යහපත් සිත් ඇති සමසිත් ඇති පිරිසක් ඉන්න නිසා අර ගෝසිංහ වනේ හිටපු ඒ රහතන් වහන්සේලාගේ සිත් ගැන හිතා මෑණියන් වහන්සේලා ඉන්න නිසා මං හිතන්නේ අපේ මෑණියන් වහන්සේලා නම් හොඳට ඉන්නවා ඇති. ඉතින් කොහොම නමුත් මම මේ කියන්නේ වැරදිලා හරි අපි හිත මොනවා හරි ගැටීමක් ආවොත් අපි හිතමු තවත් කෙනෙක් රුස්සන් නැතුව ගියොත් මොකද කරන්න ඕනේ? වහා හිත ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ. ප්‍රත්‍යවේක්ෂා කරන්නේ කොහොමද? මගේ හිත පටු වුණා. මොකද උනේ? පටු වුණා. මතක තියාගන්න පටු හිතක් ආවොත් පුංචි අකුසලයක් ලොකු විපාකයක් ගෙනලා දෙනවා. පාඩුව කාටද? අපිට. නමුත් ඒ වෙලාවේ අපිට ඒ රුස්සන් නැති කෙනා ගැන අපිට ඒ කෙනාටම යහපත හදලා දෙන්න පුළුවන් නම් ඒ කෙනාටම මෙත් වඩලා හිතේ ගැටීම දුරු කරගන්න පුළුවන් නම් ඒතර හිත මොකද වෙන්නේ? හිත ගොඩාක් පළල් වෙනවා. ඒ පළල් බව තුළ පුංචි විපාකයක් උනත් ditta ධම්ම වේදනීය ඵලයක් උපදවලා දීලා නැති වෙලා යනවා. ඉතින් ඒ නිසා අපි හැම විටම ගොඩාක් පළල් සිතක් උපදවා ගන්න හැම විටම කල්පනා කරන්න ඕනේ. අර මම මුලින් කිව්වේ අර වයසක දෙන්නෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේත් එක්ක කිව්වා කියලා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි දැන් වයසයි අවුරුදු 120ක් අපිට කිසි දෙයක් කරගන්න බැරි වුණා හොඳ දේවල් අපිට අවවාද කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ මොකක්ද දුන්න අවවාදේ? යෝයිද කායේන සංයමෝ වාචාය සංයමෝ මනසා සංයමෝ බ්‍රාහ්මණවරුනි එහෙනම් ඔබ කය සංවරයක් ඇති වෙනවා නම් වචනයෙන් යම් සංවරයක් ඇති වෙනවා නම් මනසින් යම් සංවරයක් ඇති වෙනවා නම් අන්න ඒක තමයි පරලොව ගිය ඔහුට ආරක්ෂාවත් රැකවරණයත් පිහිටත් පිලිසරණත් පිණිස පවතින්නේ. ඒ නිසා සිත කය වචනේ සංවර කරගන්න කියලා
ලස්සන ගාතාවක් වදාලා. ආදිත්තස්මින් අගාරස්මින් යං නීහරති භාජනං තං තස්ස හෝති අත්තාය නෝච යං තත්ත ඩයිහති. ගියක් ගිනි ඇවිලෙද්දී එයින් යම් වාජනයක් බැහැර කරනවා නම් ගේ ගිනි ගනිද්දී යම් වාජනයක් එළියට දානවා නම් ඒ වාජනේ විතරයි ඔහුට ප්‍රයෝජනෙ වෙන්නේ. නමුත් යම් බඳුනක් ගේ ඇතුලේ දැවෙනවාද එයින් ඔහුට ප්‍රයෝජනයක් නැහැ. ඒවං ආදිපිතෝ ලෝකෝ ඒ විදිහටම මේ ලෝකය ගිනි ගන්නවා. ජරාය මරණේනච ජරාවෙනුත් මරණේනුත් මේ ලෝකය ගිනි ගන්නවා. නීහරේ තේව දානේන දින්නම් හෝති සුනීහටං. අදානේ තුලින් තමයි බැහැර කරන්නට තියෙන්නේ. දීපු දේ තමයි ගින්නෙන් බේරාගෙන හොඳින් බැහැර කළා වෙන්නේ. යෝද කායේන සංයමෝ වාචාය උදචේතසා තං තස්ස පේතස්ස සුඛාය හෝති යං ජීවමානෝපකරෝති පුඤ්ඤන්ති. මෙලවදී කයින් කිරණ යම් සංවරයක් ඇද්ද වචනෙන් මෙන්ම සිතින්ද කරන යම් සංවරයක් ඇද්ද ජීවිත කාලයේදී කරගන්නා වූ යම් පිනක් ඇද්ද පරලොවට ගියාට පස්සේ සැපේ පිණිස පවතින්නේ ඉපමණයි කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. එහෙනම් පින්නතුනි අපි පළල් හිතක් ඇති කරගන්න අතරේ පුළුවන් තරම් මොකද කරන්න ඕනේ? පුළුවන් තරම් දන් දෙන්න ඕනේ. ඒක අපිට බොහෝම උපකාර වෙනවා පළල් සිත පවත්වාගෙන යන්න. මොකද මසුරු බව කියන්නේ අපේ හිත පටු කරන කාරණයක්. ඒ හිත පටු කරන මසුරු බව බැහැර කරගන්නට එතකොට අපිට අවකාශය සැලසෙනවා පින්නතුනේ. ඒත් එක්කම තවත් පුංචි දෙයක් මම කියන්නම්. ගොඩක් අයට මං හිතන්නේ තියෙන ප්‍රශ්නයක් ඒක. දැන් ඔබ සමහර විට සමහර දේවල් වලට ඇබ්බැහි වෙලා තියෙනවා නා. ඒ ඇබ්බැහිය නවත්ත ගන්න බැරි ප්‍රශ්න තියෙනවා නේද? දැන් මොනවා හරි දෙයකට මොනවා හරි අකුසලයකට ඇබ්බැහි වුණොත් ඇබ්බැහිය නවත්ත ගන්න බැරි ඒවා තියෙනවා. දැන් සමහර අය ඉන්නවා බොණ්ඩ ඇබ්බැහි වෙලා ඉන්නවා. කොච්චර කරත් ඇබ්බැහිය නවත්ත ගන්න අමාරුයි. ඉතින් යා ආයෙ පසුතැවෙනවා ඒ දේ කරලා අයියෝ මං මේක කරානේ කියලා. එතකොට ඒකට මම ඔබට පුංචි දෙයක් කියන්නම් උපකාර වෙයි කියලා හිතලා. කුමන හරි දෙයක් දැන් මොනවා හරි දෙයක් එහෙම තියෙන. දැන් අපි හිතමු කෙනෙක් ඒ විදිහට ඔය සමහර විට නරක දේවල් සමහර විට අසභ්‍ය වීඩියෝ ආදී බලන්න පුරුදු වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. සමහර කෙනෙක් තව මොනවා හරි දෙයකට ඇබ්බැහි වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. ඒකට ඔබ බලන්න ඕනේ ඔබේ ඒ ඇබ්බැහි වීම සඳහා හේතු වුණ යම් පුද්ගලයෝ ඉන්නවද? යම් උපකරණ තියනවාද කියලා. එතකොට දැන් ඔබට වළක්ව ගන්න බැරි ඒ ඇබ්බැහි වීම තුල ඔබව යෙදවෙන විදිහේ ඇසුරක් ඔබට තියෙනවා නම් ඔබ මොකද කරන්න ඕනේ? උපක්‍රමයෙන් ඒ ඇසුරෙන් මිදෙන්න ඕනේ. ඒ සඳහා ඔබව පොළඹවන යම් උපකරණ තියෙනවා නම් උපක්‍රමයෙන් ඒ උපකරණෙන් අයින් වෙන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට අර විදිහට නම් අර අපිට ජංගම දුරකථන නම් හේතුව Tamanට පාලනය කරගන්න බැරි නම් Taman මොකද කරන්න ඕනේ? ජංගම දුරකථනය අයින් කරලා අර ස්මාර්ට් දුරකථනය අයින් කරලා පුංචි දුරකථනයක් ගන්න ඕනේ. ඔය විදිහට ගිහිල්ලා බලන්න බැරි. එතකොට මේ ප්‍රශ්නේ විසඳෙනවද නැද්ද? එතකොට ආයෙ හිතුණත් කරන්න බෑ. හිතුණා ඔන්න අතේ උපකරණෙත් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? පහසුවෙන් ඒ දේ යෙදෙනවා. අපි හිතමු දැන් ඒ වගේම අකුසලයක් යම් පුද්ගලයෙක් මුල් වෙලා වෙනවා කියලා. ඒ පුද්ගලයාව ඔබ නිතර ඇසුරු කළොත් නිතර ඒ අකුසලයේ හිතේ යෙදෙනවද නැද්ද? යෙදෙනවා. එතකොට එහෙනම් ඉබ්බඳු දේ ඉබ්බඳු පුද්ගලයන් අපි මොකද කරන්න ඕනේ? බැහැර කරන්න ඕනේ. පැහැදිලි නේද? ඒතර ඔය විදිහට අපි අකුසලයේ බැහැර කරමින් කුසලයේ තුල හිත පිහිටවගෙන අතීතයේ අපි අතින් වුණ අකුසල් ගැන පසුතැවෙන්නේ නැතුව ඒවාට ප්‍රතිවිරුද්ධ වූ කුසලය අපි රැස් කරගත්තොත් ඒ වගේම අපේ සිත අප්‍රමාණ විදිහට මෛත්‍රී භාවනාව ආදිය තුල වැඩුවොත් පින්නතුනේ අන්න එතකොට
අපි කොතරම් අසරණ වුණත් කය දුර්වල වෙලා හිත අසරණ වෙන්නේ නැහැ. අර වගේ අකුසලයකට ඔබේ හිත යට කරන්න බැරි වෙනවා. හේතුව මොකක්ද? හිත ගොඩාක් පළල්. ඒකයි හේතුව. ඉතින් ඒ නිසා අප සියලු දෙනාටම පළල් සිතක් උපදවාගෙන අකුසල කර්මයන් බැහැර කරමින් සුවසේම ජීවිතේ ජය ගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු